රයිට් එන හැමෝටම ආයිබෝන්. රයිට් මේ අද දවසේ කතා කරමු තමයි 2018 උසස් පෙළ අපේ MCQ ප්‍රශ්න පත්‍රයේ තමයි සාකච්ඡා කරන්න හදන්නේ. හරි ඔයගොල්ලෝගේ හැමෝගෙම 2018 උසස් පෙළ MCQ ප්‍රශ්න පත්‍රයේ තියෙනවා. දැන් අපි වැඩි කරගෙන යන්. අතර ප්‍රශ්න 50ක් තියෙනවා. පොඩි අදහසක් දෙන්නම් මේ ප්‍රශ්න පත්‍රය ගැන. ඒ කියන්නේ ඔයාලට එන්න ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 50ක් තියෙනවානේ. එතකොට ඔක දෙකට කල්ලා තියෙන්නේ. ඒතර එකේ සිට 30 දක්වා බලන්න හොඳට. එකේ සිට 30 දක්වා තියෙන්නේ ඔයාට නිවැරදි උත්තරයක් කියන්නේ උත්තර පහක් දීලා තියෙනවා. ප්‍රශ්න දීලා උත්තර පහක් දීලා තියෙනවා. මේ ප්‍රශ්න උත්තර පහෙන් නිවැරදි පිළිතුරට ඔයාට තෝරන්න තියෙන. ඒකේ ප්‍රශ්නයක් වෙන්නේ නැහැ ඔයාට. ඒතර 31 ඉඳන් 50. එතන ප්‍රශ්න 20ක් තියෙනවා. එතන තියෙන පුතේ ඔයාට ප්‍රශ්නේ නිවැරදි උත්තරේ හොයලා ඔයාට ලියන්න තියෙනවා. නිවැරදිව ඔයාට හොයලා ලියන්න තියෙනවා. ඒතර මේ දෙකම ගැටලුවක් නැහැ. ඉතින් මේ අද දවස පළවෙනි දවස නිසා අපි ඉස්සෙල්ලාම තෝරගෙන යන් වැඩේ කරගෙන යන්නේ කොහොමද කියලා. ඊට පස්සේ මේ පොඩි ටෙක්නික් වගේක් තියෙනවා. මම ඒක ඊට පස්සේ හිමීට ඔයාට ඒ ටික කියලා දෙන්නම් කොහොමද වෙන්නේ කියලා. රයිට්? ඉස්සෙල්ලාම මේක ලොකු අමාරුවක් නෑ ලේසි වැඩේ ගොඩ දාගන්න. හරි? මේ අපි වැඩේ කරගෙන යන්. ඒකට ඔයාට තේරුම් ගන්න පුළුවන් මේකේ තියෙන ලේසිකම්. හරි. එන් බලන්න එක අපි කීනම් කතා කරගෙන යන්. බලන්න ආයතනයක් විසින් පිළියෙල කරනු ලබන පොදු පරමාර්ථ මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් පහත කුමන ප්‍රකාශ නිවැරදි වේද? ඉරිගහන්න පොදු පරමාර්ථ මූල්‍ය ප්‍රකාශන කියලා. එතකොට අපි මූල්‍ය ප්‍රකාශන කට්ටල දෙකක් කතා කරනවානේ. එකක් තමයි විශේෂ පරමාර්ථ මූල්‍ය ප්‍රකාශන සහ පොදු පරමාර්ථ මූල්‍ය ප්‍රකාශන. ඒතර පොදු පරමාර්ථ මූල්‍ය ප්‍රකාශන කියන්නේ ඇල්මක් දක්වන විශේෂයෙන් බාහිර පාර්ශවයන්ට අපි තොරතුරු sannivedanaya කරන්නේ අභ්‍යන්තර පාර්ශවයන්ට කොහොමත් අපි භාවිතා කරන්න පුළුවන්. ඒතර ආයතනයක් විසින් පිළියෙල කරන ලබන පොදු පරමාර්ථ මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් පහත කුමන ප්‍රකාශ නිවැරදි වේද කියලා අහන්නේ. බලන්න ප්‍රධාන වශයෙන් ආයතනයේ අතීත මූල්‍ය තොරතුරු සපයනවා. ඔයා දන්නවා පොදු පරමාර්ථ සහ විශේෂ පරමාර්ථ මූල්‍ය ප්‍රකාශනවල පොදු පරමාර්ථ මූල්‍ය ප්‍රකාශන අතීත තොරතුරු මත පදනම් වෙලා අනාගතයේ තීරණ ගන්න තොරතුරු වැදගත් වෙනවා. ප්‍රධාන වශයෙන් අතීත ගනුදෙනු හා සිද්ධීන් තමයි භාවිතා කරන්නේ අතීත තොරතුරු. ඒතර ඒ කියන එක හරි ඒක හරි අතීත තොරතුරු තමයි පොදු පරමාර්ථ මූල්‍ය ප්‍රකාශන වල ප්‍රධාන වශයෙන් භාවිතා කරන ඒක හරි. අපි බලමු තව මොනවද තියෙන්නේ කියලා. B බාහිර පාර්ශ්වයන් ඉල්ලූ විටක මෙම ප්‍රකාශ පිළියෙල කරනු ලබයි. ඒතර බාහිර පාර්ශවයන් ඉල්ලූ විටක මෙම ප්‍රකාශන පිළියෙල කරනු ලබයි කියන්නේ ඒක වැරදි. බාහිර පාර්ශවයන් ඉල්ලනව නෙවෙයි. ඉල්ලූ විටක නෙවෙයි හදන්නේ පුතේ. කොහොමත් අපි පොදු පරමාර්ථ බාහිර පාර්ශවයන් කියන්නේ ඇල්මක් දක්වන සියලු පාර්ශවයන්ට සංවේදනය කරන්න ගන්න. ඉල්ලුව විදහන්න නෙවෙයි. කොහොමත් අපි පිළියෙල කරනවා. සී ගිලන් කරන ප්‍රමිත සහ නෛතික අවස්ථාවෙන්ට අනුකූලව මෙම ප්‍රකාශ පිළියෙල කරනු ලබයි. ඒක වැරදි. ඒක හරි. ස්මයින් එක හරි. ගිලන් කර ප්‍රමිත සහ නෛතික අවස්ථා අනුකූලව මෙම ප්‍රකාශ කරනවා. අතර කොහොමත් අපි පොදු පරමාර්ථ මූල්‍ය ප්‍රකාශන කියන්නේ අපි කියන්නේ ඇල්මක් දක්වන සියලු පාර්ශවයන් sannivedanaya කිරීම සඳහා අපි ඉදිරිපත් කරනු ලබන්නේ. ඒතර අපි නෛතික අවස්ථාවක් තියෙනවා. ගිලන් කරන ප්‍රමිත සංකල්ප නීති රීතීන් සහ පරිච්ඡයන්ට අනුකූලව අපි ඉදිරිපත් කරන්නේ. ඒක හරි. ඒතර A සහ C කියන උත්තර දෙකම නිවැරදි. ඒ උත්තරේ එන්නේ පුතේ A හා C තුන්වෙනි එකට පළවෙනි එකට 3. right? ඊට පස්සේ දෙනවා 2 3 4 බලන්න ඊට පස්සේ අංක 2 3 4 ප්‍රශ්න වලට පිළිතුරු සැපීමට පහත තොරතුරු භාවිතා කරන්න. ඔයාට ඔන්න වගේ ප්‍රශ්න කියන ඔයාට ප්‍රශ්නයක් දීලා ප්‍රශ්න කිහිපයකින් කියන්නේ ඒ කියන්නේ කිසියම් තොරතුරු කිහිපයක් දීලා ප්‍රශ්න කිහිපයක් ඔයාගෙන් එකකින් අහනවා. හරිද? බලන්න 2 3 4 ප්‍රශ්න වලට තමයි තොරතුරු දීලා තියෙන්නේ. ඒතර නිහාල්ගේ ව්‍යාපාරයේ පහත ගනුදෙනු සිදු වෙලා තියෙනවා කියලා 2018 මාර්තු 1 මාර්තු 5 මාර්තු 20 මාර්තු 20 ආයේ ඊළඟට අප්‍රේල් 2 හරිද දැන් හොඳට කල්පනා කරලා බලන්න ඕනේ හදිස්සි වෙන්න එපා අපි දිනත් එක්ක ඔක බලන්න ඕනේ දින සම්බන්ධිනුත් ඔය කාරණාව වැදගත් වෙනවා දැන් මාර්තු මාසේවයි අන්තිම එක අප්‍රේල් මාසේ ඒක හොඳට ඔළුවේ තියාගන්න ඕනේ අන්තිම එක අප්‍රේල් මාසේ කියලා හරි අපෙන් අහන්නේ 2018 3:31 දිනට නිහාල්ගේ ව්‍යාපාරයේ ඉහත ගනුදෙනු වල ශුද්ධ බලපෑම් ලෝපනය කරන ගිණුම් කරන සමීකරණයේ වනිමි. අතර ඉස්සලාම අහන්නේ නිහාල්ගේ ව්‍යාපාරයේ මෙන්න මේ වක්කම් සමානය වක්කීම් දන හිමිකම් සමීකරණයට බලපාන සමීකරණයේ ශුද්ධ බලපෑම. හැබැයි බලන්න පුතේ 2018 3:31. ඉරි ගහන්න 2018 3:31 කියලා. ඒතර අර 4යි 2 කියන එක ගන්නෙ නෑ. ඊට පස්සේ 3 ගන්නවා. ඉහත ගනුදෙනු නිසා 18යි 3:31 දින නිහාල්ගේ ව්‍යාපාරයෙන් ණය ගැටි සහ ණය හිමි ගිණුම් වල ශේෂවල වැඩිවීම. ඉරි ගහන්න ණය ගැටි සහ ණය හිමි ගිණුම් ශේෂ වැඩිවීම පෙන්වන්නේ මොකෙන්ද කියලා අහනවා.
පොඩි අදහසක් ගන්න අහන්නේ. බෑන ඊට පස්සේ යන උපසේන සමග සිදු වූ ගනුදෙනු. උපසේන ඉරිගහන උපසේන සමග සිදු වූ ගනුදෙනු. ඒවා සිදු වූ අනුපිළිවෙලට නිහාල්ගේ ව්‍යාපාරයේ පොත්වල සටහන් කිරීම යොදා ගන්න මූලික ලියවිලි මූලික ලේඛන මොනවාද කියලා අහනවා. ඒතර ඔන්න ඔය කාරණා දෙකක් ගනුදෙනු ටිකක් දීලා තිනවා. ඔයාගෙන් අහන්න 18 දිනට මේ වත්කම් සහ වක්කීම් වල බලපෑම. අපි පොඩක් ගනුදෙනු ටික කියව ගත්තොත් බලන්න 3.1 පිරිවෙ 150ක භාණ්ඩ උපසීනකින් මිල්දී ගන්නවා. පිරිවෙ 30000ක භාණ්ඩ උපසීනට ආපහු යවනවා. පිරිවෙ ලක්ෂක භාණ්ඩ 160න් ණයට විකුණනවා. විකුණුම් කොමිස් 10000ක් ගෙවනවා. උපසීනට ගෙවිය යුතු සම්පූර්ණ මුදල පියවනවා. අවසාන එක. ඒතර 4.2 කියන එක මේ 2 සහ 3කට ගන්නෙ නෑ. ඇයි? ඒවා අප්‍රේල් මාසේ මාර්තු මාසේ විතරයි අපි ගන්නෙ. පැහැදිලිනේ කතාව රයිට්. එහෙනම් අපි ඉස්සෙල්ලාම දෙවෙනි ප්‍රශ්න උත්තරේ ලියමු. ලියන්න වත්කම් සමානයි හිමිකම් දන වක්කීම් දන හිමිකම්. මේක දීලා තියෙන විදිහටම ලියන්න. එතකොට අය ලියනවා වත්කම් සමානයි වගකීම් ධන හිමිකම් ගිණුම් කරන සමීකරණය රුපියල් 10 වලින්. වත්කම් සමානයි වක්කීම් ධන හිමිකම් ගිණුම් කරන සමීකරණය රුපියල් 10. right? බෑන 3.1 දැන් මාර්තු මාසේ වෙච්ච ගනුදෙනු විතරයි මේකට දාන්නේ. සහ ණයගැති සහ ණයහිමි ශේෂ වැඩිවීම ශුද්ධ බලපෑමක් අහනවා. අපි ඒකත් එක්කම මේක වාර්තා කරනවා. මේක පිරිවෙ 150ක භාණ්ඩ උපසේනගෙන් ණයට ගත්තා. 150ක භාණ්ඩ 3.1 කියන දවසේ උපසේනගෙන් ණයට ගත්තහම පුතේ තොගේ කියන වත්කම වැඩි වෙනවා 150යි. ණයට ගන්නේ වෙළඳ ගෙවිය යුතු දෙය කියන වගකීම් වැඩි වෙනවා 100. හරි. දෙක බලන්න. ඊට පස්සේ 3.5 පිරිවෙන් ලක්ෂ 3ක භාණ්ඩ උපසේනට ආපහු යවනවා. දැන් ආපහු යවනකොට තොගේ කියන වත්කම අඩු වෙනවා 30යි. එකම වෙළඳ ගෙවිය යුතු දෙය කියන වගකීම අඩු වෙනවා 30. ඊට පස්සේ 3.20 පිරිවෙන් ලක්ෂයක් වූ භාණ්ඩ 160කට ණයට විකුණනවා. එතන ලක්ෂයක භාණ්ඩ 160කට ණයට විකුණනවා වෙළඳ ලැබිය යුතු දෙය කියන වත්කම වැඩි වෙනවා. ලාභයක් තියෙනවා පුතේ 60ක්. ඒ ගන්න හිමිකම වැඩිවීම බලපානවා 60. ඊට පස්සේ 3.20 ආයි ඊට පස්සේ 4 වෙනි එක විකුණුම් කොමිස් 10000ක් ගෙවනවා වියදමක් මුදලින් ගෙවනවා මුදල් කියන වත්කම අඩු වෙනවා විකුණුම් කොමිස් කියන්නේ වියදමන් නිසා හිමිකමෙන් අඩු වෙනවා. දැන් 4.2 කියන එක ගන්න බෑ. ඇයි? ඒක අප්‍රේල් මාසෙනේ මාර්තු මාසෙ නෙමෙයිනේ. ඒ නිසා හොඳට කල්පනාවෙන් බලන්න ඕනේ මොන මාසෙ මොකක්ද කියලා. ඒතර මෙතන ධන 50යි මෙතන ධන එතකොට 120යි. මෙතන පුතේ ඇවිල්ලා ධන 170යිනේ. එතකොට උත්තරේ කොට එන්නේ වත්කම් ධන 170යි, වගකීම් ධන 120යි, හිමිකම ධන 50යි. ඔකට උත්තරේ පුතේ දෙවෙනි එකට තුන්වෙනි එකත් දෙවෙනි එකට තුන්වෙනි එකත් දෙවෙනි එකට තුන්වෙනි එකත් හරි. මේ සහනත් ඔයා දාගන්න මේ. කොට ලේසි. හරි. ඊට පස්සේ තුන්වෙනි එක බලන්න ඉහත ගනුදෙනු නිසා 2018 3.31 දිනට නිහාල්ගේ ව්‍යාපාරයේ ණය හිමි පාලන ගිණුමේ සහ ණය ගැති පාලන ගිණුමේ ශේෂ වැඩිවීම. දැන් ඔයාලට තේරෙනවා මෙතන තියෙන්නේ ණයට ගත්ත 150ක ගත්තේ වාපහු එවුව 30ක්. එතකොට ණය හිමියෝ සුද්ධ වැඩිවීම ධන 120යි. ණය හිමි පාලන ගිණුමේ සුද්ධ වැඩිවීම ධන 120යි. එතකොට තුන්වෙනි එකත් ණය හිමි 120ක් වැඩි වෙනවා. හතරත් 120ක් වෙනවා. 3 හෝ 4 කියන එක පැහැදිලි අපේ දරුවන්ට. ඊට පස්සේ අපිට බලන්න ඕනේ ණය හිමියෝ හරි ණය ගැතියෝ ගැන කතා කරොත් එහෙම පුතේ ඔයාලට තේරෙනවා මෙන්න මෙතන 3.20 නේද පිරිවැය 100ක භාණ්ඩ 160කට ණයට විකුණන්නේ. එතකොට ණයට විකුණන්නේ ණය ගැතියෝ වැඩි වෙනවා 160ක් නේද? එතකොට මේ ඒ ණයට විකිණීම සම්බන්ධයෙන් වෙන මොකක් ආපසු එවුම් එහෙම කතන්දර නෑනේ මේ ගානේ. එහෙනම් 160යි ණය ගැති වැඩිවීම ණය හිමියෝ වැඩිවීම 120යි. එතකොට ණය හිමි වැඩිවීම 4 වෙනි එක 120 සහ ණය ගැති වැඩිවීම 160 4 වෙනි එක ගන්න පුළුවන්. එතකොට 3 වෙනි එකට 4 වෙනි එක උත්තරේ 3ට 4. right? ඊට පස්සේ එහා පැත්තේ අපිට 4 වෙනි ප්‍රශ්නේ උපසේන සමග සිදු වූ ගනුදෙනු. උපසේන ඉරිගහන්න ඒවා සිදු අනුපිළිවෙලට නිහාල්ගේ ව්‍යාපාරයේ පොත්වල සටහන් කිරීමට යොදා ගන්න ලබන මූලික ලියවිලි. දැන් අපි නේ ඇවිල්ලා නිහාල් උපසේනත් එක්ක වෙච්ච ගනුදෙනු වලට අදාළව ගිණුම් සටහන් මොනවාද කියලා අහන්න. බලන්න ඉස්සෙල්ලාම තියෙන උඩම පිරිවැය 150ක එතකොට දැන් ඕකේ දින ප්‍රශ්නයක් ඇති කරගන්න එපා. ඕකේ කියලා නෑනේ දින ප්‍රශ්නයක්.
දින කතන්දර නෑ. ඒතර ඔය 4.2 කියන දවසෙත් උපසේනට ගෙවනවා. ඒකට අදාළ මූලාශ්‍ර ලේඛනෙත් අපි මෙතනදී ගන්නවා. හරි. ඒතර උඩම තියෙනවා මෙන්න මෙහෙම. උඩම තියෙනවා උපසේනගෙන් ණයට ගත්තාම ණයට ගෙනුම් සම්බන්ධ මූලාශ්‍ර ලේඛනයේ ගෙනුම් ඉන්වොයිස් නේ. එතන ණයට ගෙනුම් සම්බන්ධ මූලාශ්‍ර ලේඛනයේ ගෙනුම් ඉන්වොයිස්. ඒතර ඉන්වොයිස් කියලා කියන්න පුළුවන් ගෙනුම් ඉන්වොයිස් කියලා කියන්න පුළුවන්. හරිද? උපසේනත් එක්ක වෙච්ච ගඳ. 3.5 පිරිවැය 30000ක භාණ්ඩ උපසේනට ආපසු යවනවා. ආපසු යවුම් සම්බන්ධ මූලාශ්‍ර ලේඛනයේ හරපතනේ. ඒක දන්නවනේ. ඊට පස්සේ පුතේ තුන්වෙනි එකේ නෑ හතරෙත් නෑ අවසානයේ ගෙවිය යුතු මුදල ගෙවනවා. මුදල් ගෙවීම සම්බන්ධ මූලාශ්‍ර ලේඛනයේ ගෙවීම වවුචරය. ගෙවීම වවුචරය. නේ? ගෙනුම් ඉන්වොයිසයයි හරපතයි ගෙවීම වවුචරය. ගෙනුම් ඉන්වොයිසයයි හරපතයි ගෙවීම වවුචරයයි හතරවෙනි එකේ උත්තරයකට තියෙන්නේ පුතේ. ගෙනුම් ඉන්වොයිසය නෙවෙයි ඉන්වොයිසය තියෙන මම කෝ ඉන්වොයිසය ගෙනුම් ඉන්වොයිසය කොහොමත් එකයි ගැටලුවක් නෑ. ඒතර උත්තරේ දෙක. උත්තරේ දෙක. හතරවෙනි එකට දෙවෙනි එක උත්තරේ. right ඊට පස්සේ එන පස්වෙනි එකට පහත කුමන ප්‍රකාශය ප්‍රකාශ පොදු ලෙජරේ සම්බන්ධයෙන් නිවැරදි වන්නේද? ඉරිගහන්න පොදු ලෙජරේ නිවැරදි වන්නේද? පොදු ලෙජරේ කියන එකයි නිවැරදි වන්නේද කියන එකයි ඉරිගහ ගන්න. හරිද? එහෙනම් හරි එක අහන්න. එකක් වෙන්න පුළුවන් කිහිපයක් තියෙන්න පුළුවන් හරි ඒවා. බලන්න උත්තර තියෙනවනේ පුතේ එකක් තියෙනවා කිහිපයක් තියෙනවා තියෙනවා. right බලන්න. ආයතනයක ගනුදෙනු ප්‍රථමයෙන් පොදු ලෙජරේ සටහන් කරයි. ආයතනයේ ගනුදෙනු ඉස්සල්ලාම වාර්තා කරන්නේ පොදු ලෙජරේ නෙමෙයි. අපි ඉස්සෙල්ලාම හඳුනා ගැනීම සහ මැනීම මූලාශ්‍ර ලේඛනයෙන් පටන් අරගෙන ඊට පස්සේ සටහන් කරන්නේ මූලික සටහන් පොත්වලනේ නේද? ඊට පස්සේ තමයි ලෙජරේ වාර්තා කරන්නේ. එතකොට ප්‍රථමයෙන් පොදු ලෙජරේ වාර්තා කරන්නේ ඒක වැරදි. ආයතනයක් විසින් ditth සටහන් ක්‍රමය මත පදනම්ව පවත්වාගෙන ලබන ගිණුම් සමූහය පොදු ලෙජරේ වේ. ඒක හරි. ditth සටහන් ක්‍රමයට තමයි පොදු ලෙජරේ ගිණුම් තියාගෙන යන්නේ. ඒක හරි. ඔයා ඒකට හරියක් දාගන්න. නිරසී යන ආයතනයක ගනුදෙනු මූලික සටහන් පොත්වල සටහන් කළ පසුව මූලික සටහන් මගුලේ මූලික සටහන ගිණුම් කරන ක්‍රියාවලිය අපි දන්නවනේ මූලික සටහන් පොත්වල සටහන් කළ පසු පොදු ලෙජරේට පිටපත් කරනවා. ඒක හරි. මූලික සටහන් පොත්වල එකතු වුන් ලෙජරේට පිටපත් කරනවා. ඒක හරි. ඒක හරි. ඒක හරි. ඒතර A B C දෙකම හරි. D ගිණුම් කාල පරිච්ඡේදයේ අවසානයේ ආයතනයක පොදු ලෙජරේ සියලු ගිණුම් සඳහා පියවීම සටහන් ඉරිගහන්න සියලු ගිණුම් සඳහා පියවීමේ සටහන්. පුතේ පියවීමෙන් සටහන් තියන්නේ සියලු ගිණුම් සඳහා නෙවෙයි. අර ගිණුම් කරන වත්කම් වක්කේ හිමිකම් ආදායම් වියදම් කියන මේ පහෙන් අපි පියවීමේ සටහන් තියන්නේ ආදායම් සහ වියදම් වලට විතරයි. ඒතර වත්කම් වගකීම් හිමිකම් වලට පාගේ ගියේ ශේෂ ගිණුම් නිසා පියවීමේ සටහන් තියන්නේ නැහැ. ඒක එන්නේ නැහැ. හරි. ඒතර ආදායම් සහ වියදම්. ඒතර ඒකෙන් නෑ උත්තරේ B හා C. උත්තරේ දෙක. උත්තරේ දෙක. ඊට පස්සේ 6 වෙනි එකට මූල්‍ය වර්ෂයක් තුළ ව්‍යාපාරයක් විසින් උපයන ලද ලාභය නිරූපණය කරන සමීකරණය වනුයේ අයි බලන්න මූල්‍ය වර්ෂයක් තුළදී ව්‍යාපාරයක් විසින් උපයන ලද ලාභය නිරූපණය ලාභ සමීකරණය සුද්ධවත්කම් පදනම් මත ලාභය හොයන කාරණාව අහන්නේ දැන් තේරෙනවා පුතේ ගන්න දිහා දැක්ක ගමන් අහන්නේ ඒක කියලා නේද? එයා දන්නවා ලාභය හොයන සූත්‍රය මොකද්ද? ලාභය හොයන සූත්‍රය මොකද්ද පුතේ? ලාභය හොයන එක ලාභය සමානයි අග සුද්ධවත්කම් ඍණ මුල සුද්ධවත්කම් ඍණ අමතර ප්‍රාග්ධනය දැනගැනීම. අපි බලමු ඔන්න ඕක තියෙන එකක් තමයි උතනට උත්තරේ දෙන්න ඕන. හරි. ඒතර යාට උත්තරයකට එන්න ඕනි. මෙන්න මේකනේ පුතේ. ලාභය සමානයි. ලාභය සමානයි අග සුද්ධවත්කම් ඍණ මුල සුද්ධවත්කම් ඍණ අමතර ප්‍රාග්ධනය එකතු කිරීම ගැනීම මෙන්න මේ උත්තරේ මෙන්න මේ සමීකරණය ආදේශ කරන එකනේ ඔයාලට එන්න ඕනේ. දැන් මෙතන අග සුද්ධවත්කම් කිව්වත් එකයි අග හිමිකම කිව්වත් එකයි. හරි. ඒතර බලන්න අග සුද්ධවත්කම් මේකේම තියෙනවා. ධන ගැනිලි. දැන් මේක එහා මෙහා මාරුනාට ප්‍රශ්නයක් නැහැ. ධන ගැනිලි කියන එක හරිනේ. ධන ගැනිලි හරි. ඒතර ධන ගැනිලි තියෙනවා පළවෙනි එකෙත් තියෙනවා දෙවෙනි එකෙත් තියෙනවා තුන්වෙනි එකෙත් තියෙනවා. ඒතර 1 2 3 තමයි උත්තර තුනෙන් එකකට එන්න ඕනි. ඊට පස්සේ අමතර ප්‍රාග්ධනය අඩු වෙන්න එපා. ඒතර මේක හරි. අග සුද්ධවත්කම් හරි ගැනිලි හරි. හරි 1 2 3යි මොකක් හරි එකක්. අමතර ප්‍රාග්ධනය එකතු වෙන්න ඕනේ. අමතර ප්‍රාග්ධනය එකතු අඩු වෙන්න ඕනේ. අඩු වෙන්නේ පුතේ අමතර ප්‍රාග්ධනය 1 2 සහ 5 1 2 සහ 5 1 2 සහ 5.
එක දෙක පහෙන් අමතර ප්‍රාග්ධනය අඩු වෙන්නේ තුන්වෙනි එකේ විතරයිනේ. සහ මුල සුද්ධවත්කම අඩු වෙන්නේ දෙවෙනි එකේ සෝරි දෙවෙනි එකේ විතරයිනේ. ඒතර උත්තරේ එන්න ඕනේ පුතේ අග සුද්ධවත්කම් හරි දෙවෙනි එක බලන්න ධන ගැන්ලි හරි නව ප්‍රාග්ධනය අඩු කිරීම හරි මුල සුද්ධවත්කම් හිමිකම අඩු කිරීම හරි. ඒතර උත්තරේ ඉන්න දෙක. 6ට 2 6ට 2. එවෙනි එකට 2. ඊට පස්සේ ඉන්න 7 වෙනි එකට මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට අදාළව ගිණුම් කරන සංකල්ප භාවිතා කිරීම සම්බන්ධයෙන් එන්න සංකල්ප පාඩමින් අහන්නේ පහත කුමන ප්‍රකාශ නිවැරදි වේද සංකල්ප ගැන අහන්නේ මේකෙන් මොනවාද හරි මූල ප්‍රකාශන තුළ හිමිකම වෙනම මූලිකාංගයක් ලෙස හඳුනා ගැනීම ගිණුම් කරන ඒකක සිදු කරන්නේ ඒකක සංකල්ප ඉරිගාන ඒකක සංකල්ප ඒක හරියනේ ඒකක සංකල්පයට අනුරූපතේ ප්‍රාග්ධනය හිමිකම ගැනිලි ලාභය අපි වෙනම පෙන්වන්නේ හරි ඒක හරියි ඊට පස්සේ මූල්‍ය ප්‍රකාශන වත්කම් සහ වක්කීම් ජංගම සහ ජංගමන ලෙස වර්ග කරන්නේ අඛණ්ඩ පැවැත්ම සංකල්පය ඒකත් හරි. අපි මූලගත ප්‍රකාශනයේ වත්කම් සහ වක්කීම් ජංගම සහ ජංගමන ලෙස වර්ග කරන්නේ අඛණ්ඩ පැවැත්ම සංකල්පයට අනුව ඒක හරි. C එක් එක් කාල පරිච්ඡේදයේ ආදායම් ප්‍රකාශනයේ හඳුනා ගැනීම ගැලපුම් සංකල්පයට අනුව ඒක හරි. ඒක ගැලපුම් සංකල්පයටත් හරි, විචක්ෂණ සංකල්පයට ආරක්ෂණ සංකල්පයටත් හරි. ඒතර A B C කියන තුනම හරි. ඒත් උත්තරේ පුතේ 7ට 5. 7ට 5. right? ඊට පස්සේ 8 වෙනි එකට ශ්‍රී ලංකා ගිණුම් කරන ප්‍රමිතවලට අනුව මූල්‍ය ප්‍රකාශන මූලිකාංග ඉරිගාන මූලිකාංග මිනුම් කිරීම සඳහා යොදාගත හැක්කේ පහත ගිණුම් කරන පදනම්ද මෙන්න මොනවාද ඕනි මෙන්න මොන පදනම් යටතේද අපිට අර ගිණුම් කරන මූලිකාංග වත්කම් වගේ හිමිකම් ආදීන් වියදම් අපිට මිනුම් කරන්න පුළුවන් ඓතිහාසික පිරිවැය එක හරිනේ ඉඩම් ගොඩනැගිලි මූලපත අපි ගත්මිල් තියා ඉන්නවා ඓතිහාසික පිරිවැය සංකල්පික හරි සාධාරණ අගය හරිනේ පුතේ අර අපි කල්බදු පදනම් මත එහෙම මතකද අර වත්කමේ සාධාරණ අගය කියලා ගත්තේ B එක හරි උපලබ්ධි විය හැකි අගය SNFRS 15 අයබාරය ප්‍රමිතිය උපලබ්ධි විය හැකි අගය අපි කතා කරා C හරි සහ D වර්තමාන අගය ඒකත් වෙනවා ඒකත් ගන්නවා අපි පිරිවෙ පරිමාණ විශ්ලේෂණ ආයෝජන තීරණ විශේෂයෙන් ආයෝජන තීරණ පාඩම් වල අපි වර්තමාන අගය ගන්නවා හරි මේ සහ කල්ප දුවලත් අය මතකයි අර වර්තමාන අපි ගත්තා කල්පද මූලික හඳුනා ගැනීමේදී කල්පද්දේ මූලික හඳුනා ගැනීමේදී කල්පද වගකීම් හොයද්දී අපි ගත්ත මතක ඇති වර්තමාන අගයත් හරි. ඒතර A B C D උත්තරේ තුනම හතරම හරි. උත්තරේ පහ. A B C D හතරම හරි. ඔය 9 වෙනි එක පුතේ මේ දැන් ඒක නෑ. ඔය LKS 17 කියන එක කොහොමත් එන්නේ SLFRS 16 කල්බතු. මේ කල්බතු මූල්‍ය සහ මෙහෙයුම් ලෙස වර්ග කරන්නේ නෑ. දැන් ඔය පරණ ප්‍රමිතිය කතා කරපු එකක්. ඒ නිසා ඔක කපල් දාන්න 9 වෙනි එක දැන් අදාළ වෙන්නේ නෑ. වර්තමානට එක ගැලපෙන්නේ නෑ. එන 10 වෙනි එක 9 වෙනි එක පුතේ කතා කරන්න එපා. කපලා දාන්න ඒක අවුලක් නෑ. එන 10 වෙනි එක පහත දැක්වෙන කුමක් සුබසාධක සංගමයක් විසින් පිළියෙල කරනු ලබන මූල්‍ය ප්‍රකාශන ඉරිගහන්න සුබසාධක සංගමයක් විසින් පිළියෙල කරනු ලබන මූල්‍ය ප්‍රකාශනවල සංරචක ලෙස සලකනු ලබන්නේද හරි. ඒ කියන්නේ මේ සුබසාධක සංගමයක් කියලා කියන්නේ සමිති සංවිධාන ලාභ අරමුණු කර නොගත් සමිති සංවිධානවල මූල්‍ය ප්‍රකාශන ඒතර අපි ප්‍රධාන වශයෙන් මූල්‍ය ප්‍රකාශන ඉගෙන ගන්න සමිති සංවිධානවල සමුච්චිත අරමුදල හදන්න අපි මේ හොයනවා. ඊට පස්සේ ආදායම් සහ වියදම් ගිණුම් මගින් නේද? දැන් වර්තමානයේ ආදායම් ප්‍රකාශනය කියලා කියන්න පුළුවන්. අතිරික්ත වුණතාවය හොයනවා. ඊට පස්සේ මූල තත්ත්ව ප්‍රකාශනය හදනවා. අන්න ප්‍රකාශන අපි බලමු ඔන්නෝට තමයි ඉන්නේ. දැන් බලමු. එතකොට මේ අපි අහනවා මොනවද මූල්‍ය ප්‍රකාශන? ඒ සමුච්චිත අරමුදල සමුච්චිත අරමුදල් ගිණුම. දැන් සමුච්චිත අරමුදල් ගිණුම කියන්නේ පුතේ ගිණුමක්නේ. සමුච්චිත අරමුදල කියන්නේ ගිණුමක්. ඒක එන්නේ නැහැ. මූල ප්‍රකාශන ආදායම් ප්‍රකාශනය, මූල තත්ත්ව ප්‍රකාශනය. හරි. ඊට පස්සේ දැන් ඔය අපි සමාගම් මතල ස්කන්ධ විනාශ වීමේ ප්‍රකාශන, මුදල් ප්‍රවාහ ප්‍රකාශන, අන්න වෙන ප්‍රකාශන කියන්නේ ප්‍රකාශන හරි. ප්‍රකාශන ගිණුම්. ගිණුම් සහ ප්‍රකාශන කියන්නේ දෙකක් නෙනේ. ඒතර ගිණුම් නෙමෙයි අපිට අහන්නේ ප්‍රකාශන අහන්නේ. ඒතර සමුච්චිත අරමුදල් ගිණුම, සමුච්චිත අරමුදල් ගිණුමක් අපි හදන්නේ. ඒතර කියන්නේ නෑ. ඊට පස්සේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය ඒක එනවා. මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය එනවා. ඒක හරි. සහ මුදල් ප්‍රවාහ ප්‍රකාශනය. දැන් සමිති සමාගම් වල අපි මුදල් ප්‍රවාහ ප්‍රකාශන හදන්නේ නෑ. ඒක හරි. අපි ගණන් හදද්දී මුදල් ප්‍රවාහ ප්‍රකාශන හදන්නේ නෑ.
හැබැයි අපිට මුදල් ප්‍රකාශනයක් හදන්න පුළුවන් සමිති සමාගම් වල හදන්න පුළුවන් මුදල් ලැබුණේ මොන මාර්ග වලින්ද සහ මුදල් ගෙව්වේ මොන මාර්ග වලද කියලා. මොකද තනි පුද්ගල ව්‍යාපාර වලට අපි හදන්න පුළුවන් සමාගම් වල හදුවාට ඉගෙනුවාට තනි පුද්ගල ව්‍යාපාර, පෞල් ව්‍යාපාර, සමාගම් එහෙම නැත්නම් සමිති වලට එහෙම සමාගම් වලට අපිට නිර්මාණය කරලා ගන්න හදන්න පුළුවන්. ඒ නිසා මුදල් ප්‍රකාශන කියන එකත් මේ සමිති සමාගම් වල මූල්‍ය ප්‍රකාශන කට්ටියට අයිති අපිට හදන්න පුළුවන්. හරි. සහ සමාජික මුදල් ගිණුම එක ගිණුමක් නෙවෙයි ප්‍රකාශනයක් නෙවෙයි කියන්නේ නෑ. ආදායම් සහ වියදම් ගිණුම. දැන් ඒතර ආදායම් ප්‍රකාශනය තමයි ඔය අහන්නේ. අපි අතිරික්ත යොමුතාවය හොයන්නේ නැත්නම් ලාභයක් හොයන්නේ නෑනේ අපි. ඒ නිසා උත්තරේ එන්නේ පුතේ BCE උත්තරේ 4 10 4. හරි ඊට පස්සේ 11 සහ 12 ප්‍රශ්න වලට පිළිතුරු සැපීමට පහත තොරතුරු භාවිතා කරන්න. ඔයාලට දීලා තියෙනවා තොරතුරු කිහිපයක්. 11 සහ 12 ප්‍රශ්න වලට මෙන්න මේ තොරතුරු වලින් තමයි ඔයාට උත්තරේ නිර්මාණය කරගන්න තියෙන්නේ. අපි පොඩක් ගන්න කියවගමු බලන්න. බලමු ප්‍රශ්نين අහන්නේ 11 සහ 12 පොඩක් කියවගමු 11 සහ 12. 11 කියන්නේ ඉහත වැරදි නිවැරදි කිරීමට පෙර ණයගති ලෙජරෙන් උපුටා ගන්නා ලද ණයගති ලෙජර් ශේෂවල එකතුව. පාලන ගිණුම් සම්බන්ධයෙන් ගානක් වගේනේ. ඊට සමග 2018 3.31 දින ණයගති පාලන ගිණුමේ නිවැරදි ශේෂය අවසානයේ තමයි අපි ගන්නන්නේ. පොඩක් උඩ ටික තොරතුරු ටික පොඩක් කියවගමු. ආයතනයක පොදු ලෙජරේ 2018 3.31 දිනට කියන වර්ෂ අවසානයේ පාලන ගිණුමේ ශේෂය ලක්ෂ 5යි. කෙසේ වුවද මෙම ශේෂය දිනට ණයගති ලෙජරේ උපුටාගත් ශේෂවල එකතුවට සමාන වන්නේ නැහැ. පොදු ලෙජරේ පාලන ගිණුමේ ශේෂය උපලෙජරේ ශේෂලයිස්තු එකතුවට සමාන වන්නේ නැහැ. දන්නවා පාලන ගිණුම් කතා කරනකොට කතා කරා අපි පොදු ලෙජරේ තියන්නේ මොන සටහන්ද? දෙති සටහන්. උපලෙජරේ තියන්නේ මොන සටහන්ද? ධන සටහන්. ඒතර එහෙම වෙනස් වෙන්න හේතු කාරණා අපි කතා කරන්නේ පොදු ලෙජරේ ගනුදෙනු වාර්තා කරන්න සිදුවන වැරදි දිනවා. උපලෙජරේ විතරක් ගනුදෙනු වාර්තා කරලා සිදුවන වැරදි. පොදු ලෙජරේ උපලෙජරේ දෙකේම ගනුදෙනු වාර්තා කිරීමේ සිදුවන වැරදි තියෙනවා. නේද? මේව කතා කරා. ගනුදෙනු හතරක් දීලා තිනවා වැරදි කාරණා හතරක් තිනවා වෙනස් වෙන හේතු කාරණා හතරක් දීලා තිනවා. අපෙන් අහන්නේ ණයගති ලෙජරින් උපුටා ගන්න ලද ණයගති ලෙජ ශේෂවල එකතුව කී දානවා. එනේ උපලෙජරේ ණයගති ශේෂලයිස්තු එකතුව යන්නේ නිවැරදි කරන්න ඉස්සෙල්ලා. නිවැරදි කරාට පස්සේ සංශෝධිත ණයගති පාලන ගිණුමේ ශේෂය යනවා. අපි ගන්න හදමු. හරි. එහෙනම් ඔය රෝල් කරගන්න පුතේ මාත් එක්කම ඔයා මාත් එක්කම රෝල් කරගන්න සංශෝධිත ණයගති පාලන ගිණුමක් සහ ඔයා මාත් එක්ක රෝල් කරගන්න සංශෝධිත ණයගති පාලන ගිණුමක් සහ සංශෝධන ණයගති පාලන ගිණුමක් සහ හරි සංශෝධන ණයගති පාලන ගිණුමක් සහ ණයගති සැසඳුම් ප්‍රකාශනය ණයගති සැසඳුම් ප්‍රකාශනය ගානේ අපි රුපියල් 10 වලින් හදමු එතකොට ලේසි වැඩේ හරි මේ සැසඳුම් ප්‍රකාශනයේ ආකාර කිහිපයකට හදන්න පුළුවන් එකක් තමයි පුතේ මේ සංශෝධිත ණයගති පාලන ගිණුමෙන් පටන් අරන් හදන්නත් පුළුවන් එහෙම නැත්නම් උපලෙජරේ ණයගති ශේෂලයිස්තුවේ එකතුවෙන් අරන් හදන්න පුළුවන් මම සාමාන්‍ය හැමෝම හදන විදිහට ශේෂලයිස්තුවේ එකතුවෙන් පටන් අරගෙන දාන්න හදනවා හරි ඒතර අපි මේ ශේෂලයිස්තු එකතු උඩින් අහනවා ඒතර මම යටින් උඩට තමයි මේක හදාගෙන යන්න හදන්නේ හරි ඒතර මම ලියනවා මෙහෙම උපලෙජරේ ශේෂලයිස්තුවට අනුව ශේෂය කෙටින් ලියාගෙන පුතේ මේක විභාගදී ඔය ඇටච් කරන්නේ නැහනේ ඕනේ නැහැ වගේ බලාපොරොත්තු වෙන්නේ එකතු කිරීම සහ අඩු කිරීම ඉතින් ලියනවා පුතේ සංශෝධිත ණයගති පාලන ගිණුමට අනුව ශේෂය මේ දෙක උඩයට මාරු වෙන්න පුළුවන් ඒතර මේ ධනෙ වරිණ වෙනවා ඍණේව දන්නවා එහෙම වීමක් වෙන්නේ ගැටලුවක් නැහැ හරි බලමු දැන්ට පාලන ගිණුමේ ශේෂය ලක්ෂ 5යිනේ පාලන ගිණුමේ ශේෂයක් තියෙනවා පුතේ ලක්ෂ 5ක් කියලා ඒ නිසා පාලන ගිණුමේ ණයගතිය සම්බන්ධයෙන් පාලන ගිණුම කියන හරපැත්තේ තියෙන එක ඔයා දන්නවා ශේෂය දානවා හරපැත්තේ 500ක් ශේෂයේ හරපැත්තේ 500 හරි ඊට පස්සේ අහනවා මේ ශේෂය ණයගති ලෙජරේ උපුටාගත් ශේෂ ලයිස්තු එකතුවට සමාන වෙන්නේ අන්න අපි ඔය දන්නවා උපලෙජරේ කියන්නේ සංසටහන් පොදු ලෙජරේ දිස්සටහන් හරි
අපි බලමු එකින් එක තොරතුරු කියවගමු. 2018 මාර්තු මාසය තුලදී ණයගැතියන්ගෙන් 1,80,000ක චෙක්පතක් ලැබෙනවා. චෙක්පත මුදල් ලැබීම් ජර්නලයේ සහ ණයගැති ලෙජරේ අදාළ ගිණුම්වල පමණක් සටහන් කර තිබුණි. කෙසේ වුවද මෙම පොදු ලෙජරේට පිටපත් කර නැහැ. ඉරිගාන පොදු ලෙජරේ පිටපත් කළා නැහැ. මේ තියෙන පොදු ලෙජරේ පාලන ගිණුම තියෙන පොදු ලෙජරේ උප ලෙජරේ තමයි ශේෂණස්තුව තියෙන්නේ. පාලන ගිණුමේ පොදු ලෙජරේ වාර්තා කරලා නැහැ. උඩින් කියනවා මෙන්න මෙහෙම අදාළ ණයගැති ලෙජරේ වාර්තා කළා. ඒ කියන්නේ උප ලෙජරේ සටහන් කරලා පොදු ලෙජරේ වාර්තා කළා නැහැ. දැන් ණයගැතියන්ගෙන් සල්ලි හම්බ වෙනකොට 30ටහන මුදල් අර පොදු ලෙජරේ 30ටහන ණයගැති බැර කරන්න එපා. ප්‍රධාන ණයගැතියන්ගෙන් ලද මුදල් 1,80,000යි. දැන් මුදල් කිනුම කියලා 180. ණයගැතියන්ගෙන් ලද මුදල් 180. හරි. දැන් මේක වාර්තා කළා නෑනේ. අපි ඒක වාර්තා කරා. දෙක. 5,20,000ක ණයට විකුණුම් ජර්නලයේ සටහන් කර තිබුණේ 2,50,000ක් ලෙසයි. 5,20,000ක විකුණුම් ජර්නලයේ දාලා තියෙන 250ක් ලෙස. කෙසේ වුවද මේ ණයගැති ලෙජරේ නිවැරදිව සටහන් කර ඇත. නිවැරදිව ණයගැති ලෙජරේ 520ම දාලා. අනිත් සටහන උපලෙජරේ තනි සටහන හරියට දාලා පොදු ලෙජරේ එහෙනම් පුතේ විකුණුම් ජර්නලේ දැම්මට පස්සේනේ අපි දාන්නේ විකුණුම් ජර්නල එකතුව පොදු ලෙජරේ දිස්සටහන් තියන්නේ. ඒතර 520ක ණයට විකුණුම් දාලා තියෙන 250යි කියලා නම් ණයට විකුණුම් කීයක් අඩු වෙනද වාර්තා කළාද? 270ක් අඩු වෙන්න වාර්තා කළාද? ඔය ණයට විකුණුම් 270 දිස්සටහන මොකද්ද? විකුණුම් ගිණුම බැර ණයගැති හර කරනවා විකුණුම් අඩුවෙන් සටහන් කිරීම කියලා විකුණුම් අඩුවෙන් සටහන් කිරීම කියලා 270ක් දාන්න. විකුණුම් අඩුවෙන් සටහන් කිරීම කියලා 200. 3. 50,000ක කපාහල බොල් ණය පොදු ලෙජරේ නිවැරදිව සටහන් කර තිබුණි. මේකේ හරියට දාලා බොල් ණය. කෙසේ වුවද මේ ණයගැති ලෙජරේ කියන්නේ උප ලෙජරේ අදාළ ණයගැති ගිණුමේ සටහන් කරලා නැහැ. ඉරිගහන්න ණයගැති ලෙජරේ අදාළ ණයගැති ගිණුමේ සටහන් කරලා නැහැ. පුතේ බොල් ණය 50,000 දිස්සටහන බොල් ණය වියදම් ගිණුම හර ණයගැති බැර වෙන්න එපා. ඒ කියන්නේ උපලෙජරේ ණයගැති ශේෂලයිස්තුවේ මෙතන ණයගැතියන්ගේ අදාළ ණයගැතියන්ට බැර වෙන්න ඕනේ. බැර වෙලා නැහැ කියලා කියන්නේ හර පැත්ත වැඩිනේ. හර වැඩි. ණයගැතියන් කොහොමද ශේෂය හර තියෙන්නේ. මෙතන වැඩි. බැර වෙලා නැහැ කියලා කියන්නේ හර පැත්ත වැඩි. වැඩි නම් වැට් ටික අඩු කරනවා. මොකක් කියලාද බොල් ණය කියලා 50. ඒ අඩු කරන්න බොල් ණය කියලා 50 අඩු කරන්න. හරි. ඊට පස්සේ ණයගැති ලෙජරේ ශේෂ උපුටා ගැනීමේදී 80,000ක ශේෂයක් මගහැරිලා. ණයගැති ලෙජරේ ශේෂ එක ගත්තී හර ශේෂයක් අර උපලෙජරේ තනි ගිණුම් වල එක හර ශේෂයක් අරගෙන නැහැ. අරගෙන නැහැ කියලා කියන්නේ ශේෂලයිස්තු අරන් නැහැ කියන මෙතන අඩුවෙන් අට්ටු එකතු කරනවා. හර ශේෂයක් මගහැරීම සෝවා. අර ශේෂයක් මගහැරීම 80ක් එකතු කිරීමක් කරනවා. හරි. දැන් අපිට දැන් මේක තුලනය කරන්න පුළුවන්. දැන් අපි ඉස්සෙල්ලාම පාලන ගිණුම තුලනය කරමු. මෙතන හර පැත්ත 770යි. ඒක අරිනවා බැර පැත්ත. එතකොට එන්නේ පාගේ ශේෂය 90යි. ඉදිරියට ගෙන ශේෂය 90. ඒ කියන්නේ සංශෝධන ණයගැති පාලන ගිණුමේ අවසාන ශේෂය 90යි. ඒ කියන්නේ පුතේ මේ ශේෂය කියන්නේ මෙන්න මෙතන සංශෝධන ණයගැති පාලන ගිණුමේ 90 මෙන්න මෙතනට එන්නේ. හරි. අපෙන් අහනවා මෙන්න මේක පළවෙනි ප්‍රශ්නේ අහන්නේ මෙන්න මේ උපලෙජරේ ශේෂලයිස්තුවට අදාළව මේ උපලෙජරේ ශේෂය අහන්නේ. හරි. එතකොට මෙතන 50ක් අඩු වෙලා මෙතන 80ක් එකතු වුණාට පස්සේනේ ඔයාට 90 ඇවිල්ලා තියෙන්නේ. මම මෙහෙම කරනවා. මම මෙන්න මෙතන ශේෂය ගන්නවා. මේකෙන් මේක එකතු වුණාට පස්සේ මෙතනට උත්තරයක් එන්නේ නැද්ද? ඒකෙන් 50ක් අඩු වුණානේ 90 වෙන්නේ නැද්ද? එහෙනම් මම එකතු කරනවා. 90ට 50 එකතු වෙච්චාම 140යි. 140න් 50ක් අඩු වෙච්චා 90. 90ට 50 එකතු වෙයි 140. 140 එන්න 80ක් එකතු වෙලා තමයි. මේකට 80 එකතු වෙලා නම් 140 ආවේ. මම මෙතන දානවා 80ක් අඩු කරන්න. කීයද එන්නේ? 60යි. 60 දානවා. පැහැදිලිද? රයිට්? අපෙන් අහන්නේ මගේ අතින් කරදුනා. සෝරි. මෙතන 590නේ. සෝරි. මෙතන 590. සමායම්. මෙතන 590 මෙතන 590 සමායන්න. 590යි අන්න 50යි කියන්නේ 640යි. 640ට මෙතන එන්න ඕනේ. එතකොට 640යි කියලා කියන්නේ බිඳුවයි
14න් 8ක් 6යි 500. හරි. 500. අපෙන් අහන්නේ ඉහත වැරදි නිවැරදි කිරීමට පෙර ණයගැති ලෙජරෙන් උපුටා ගන්නා ලද ණයගැති ලෙජරෙන් උපුටා කෙනෙක් මේ ලෙජරෙන් ණයගැති ලෙජර් ශේෂවල එකතුව. මෙතින් ණයගැති ලෙජර් ශේෂවල එකතුව 560යි. මේක තමයි උත්තරේ. තුනට මේ 11 වෙනි උත්තරේ 3. ඊට 12 අනුව 2018 3.30 ණයගැති පාලන ගිණුමේ නිවැරදි ශේෂය සංශෝධිත ණයගැති ගිණුමේ ශේෂය 590. මෙන්න 12 වෙනි එකට හතර. මේක තේරුණා තුස්සන්? තේරුණාද? තේරුණා නම් තුස්සන්. අයි කියලා දෙන්න කියලා තුස්සන් වත් කියලා දෙන්න ඕනද කොහොමද තේරුණාද? තේරුණාද? ඉන්නවද මේ ළමයි ටික? පුතේ ඉන්නව නේද? තේරුණාද? හරි. හොඳයි. පියන් ඊට පස්සේ 13 වෙනි ප්‍රශ්නෙට. හරි 13 වෙනි ප්‍රශ්නට යන්කෝ අපි දරුවෝ. right එන 13 වෙනි ප්‍රශ්නෙට බලන්න. 13 වෙනි එකේ කියනවා මෙන්න මෙහිම. 2018 3.30 අවසන් වර්ෂය සඳහා සිල්ලර වෙළඳ ව්‍යාපාරයක ආදායම් ප්‍රකාශනයේ පහත තොරතුරු වාර්තා කර තිබුණි. වැඩ ආදායම් ප්‍රකාශනයේ තොරතුරු ටිකක් දීලා අපෙන් අහන්නේ මොකද්ද බලන්න. 2018 3.30 අවසන් වර්ෂයේ මෙම ව්‍යාපාරය විසින් හඳුනාගත යුතු මුළු ආදායම සහ මුළු වියදම මොකක්ද කියලා අහන්නේ. මුළු ආදායම කීයද මුළු වියදම කීයද කියලා අහන්නේ. එතකොට මම ලියා ගන්නවා පොඩියට කෙටියට ඔතනම යත් ඔතනම ලියා ගන්න පේපර් එකේම මුළු ආදායම සහ මම ලියා ගන්නවා මුළු වියදම. අපෙන් අහන්නේ රුපියල් 1000 වලින් මම රුපියල් 1000 කියලා ලියා ගන්නවා. මුළු ආදායම කීයද මුළු වියදම කීයද? හරි. මම කෙටියෙන් ලියා ගන්නවා මෙහෙම. විකුණුම් කියන්නේ ආදායමක්නේ. මම දන්නවා විකුණුම් ආදායමක් 2000යි මම මෙහෙම දානවා. ඉපයූ පොලිය. පොලිය කියන්නේ ඉපයූ කියන්නේ ආදායමනේ ඉපයූ පොලිය. කියන්නේ මුදලින් ලැබෙන්න ඕනේ නැහැ නේ පුතේ උපයන එක ගැන ආදායම. ඉපයූ පොලිය කියන්නේ 250ක් කියන්නේ ආදායමක්. ඊට පස්සේ මෝටර රථයේ විකිණීමේ ලාභය ඒක ආදායමනේ පුතේ වෙනත් ආදායමනේ. පොලී වියදම කියන්නේ වියදමක්නේ 300යි වියදම. මෙහියුම් වියදමක් 500යි. ඊට පස්සේ විකුණුම් පිරිවැය කියන්නේ වියදමක්. අය දන්නවා විකුණුම් පිරිවැය කියන්නේ වියදමක් විකුණුම් කියන්නේ ආදායම. ගැනිලි භාණ්ඩ ගැනිලි වල දිස්සහන ගැනිලි ගිණුම හර ගැනුම් ගිණුම බැරනේ නේද? ඒතර ගැනිලි ගිණුම කියන්නේ කියන්නේ හිමිගම් ගිණුමක් ගැනුම් ගිණුම බැර කියලා කියන්නේ ගිණුම් පිරිවැයට කොහොමත් අඩු වෙලා කියලා කියලා ප්‍රශ්නයක් නැහැ. එතකොට මෙතන එන්නේ 300යි 400 2400යි. මෙතන එනවා 1700යි 2000යි කියලා. එතකොට ඔයාට එන්නේ මුළු ආදායම 2400යි මුළු වියදම 2000යි උත්තරේ 4 උත්තරේ 4 ගල් ලියා ගන්න. හරි. කර්ණාටික මොනවා හරි ලියා ගන්න බැරිුණා නම් හරි ස්පීඩ් වැඩි වගේ ලියා ගන්න බැරිුණා නම් හරි තේරුම් නැත්නම් අර වීඩියෝ එක පොතේ බලන්න පුළුවන් ගැටලුවක් නැහැ නේ. ඔබ ඒක බලන්න පුළුවන්. ඒතර මේක අපි ටක් ටක් කරලා කතා කරගෙන යන්න පුළුවන්. හරි. එහෙනම් අභ්‍යාසංග 14 සහ 15 වෙනි එකට 14 සහ 15 බලන්න 14 සහ 15 කතන්දරේ බලන්න පොඩ්ඩක් බලන්න පහත තොරතුරු නලින්ද සහ ශාන්ත හවුල් ව්‍යාපාරය හා බැඳේ. ඉතින් 2017 3.30 දින ශේෂ දිනවා නලින්ද සහ ශාන්ත ප්‍රාක්තන සහ ජංගම ගිණුම් තියෙනවා. පොඩක් කියවගමු. අපෙන් අහන්නේ මොකද්ද බලමු නේ. ඒතකොට ලේසි තෝරගන්න අපි ඉස්සෙල්ලාම බලන්න ඕනේ මේ MCQ ප්‍රශ්න වල අහන්නේ මොකද්ද බලන්න. ඒ ප්‍රශ්නක 14 සහ 15 වෙනි ප්‍රශ්න දෙකක් අහනවා බලන්න. 2018 3.30 දින මේ ව්‍යාපාර හවුල් ව්‍යාපාරයේ මුළු හිමිකම් හවුල් ව්‍යාපාරයේ හිමිකම එන්නේ ප්‍රාක්තන සහ ජංගම ගිණුම් දෙකේම එකතු. 2018 3.31 දිනට 2018 3.30 මේ හරියට 2018 3.31 කියලා කියන්නේ පටන් ගන්නේ 2017 4.1 නේද? ඔව්. ආරම්භය සහ අවසන්.
මේ හරිය ලියන්නම් 2017 හතරයි ඒක ආරම්භය 2018 3යි 31 අවසානය මේකනේ පුතේ කිනුම් ගන්න පරිච්ඡේදය හරි ඊට පස්සේ අපෙන් අහනවා දැන් බලමු ඊට පස්සේ 15 වෙනි ප්‍රශ්න මොකක්ද බලන්න 2018 3යි 31 දින අවසන් වර්ෂය තුළදී හවුල්කරුවන් සමග සිදු වූ ගනුදෙනු තුළින් ලද සුද්ධ මුදල ඉරින් අහන්න ලද සුද්ධ මුදල සුද්ධ මුදල අහන්න සුද්ධ මුදල හරි හවුල්කරුවන් මගින් ලද සුද්ධ මුදල අහන්න හරි සුද්ධ මුදල කිව්ව මොකද්ද කියලා අහනවා අපි ඒක මුදල් ලැබීම් මුදල් ගිණුමක් ගහමු සහ මේ 18 3යි 31 දින ශාන්තකයේ ජංගම ගිණුමේ ශේෂය අහනවා දැන් එතකොට ඕකදී මුළු හිමිකම වෙන නිසා ප්‍රාක්තන සහ ජංගම ගිණුම් දෙකම ගහන්න ඕනි අපි ටක් ගාලා රූල් කරමු මහා ලොකුට අවශ්‍ය වෙන්නේ නැහැ පොඩියට අපි ප්‍රාක්තන සහ ජංගම ගිණුම් දෙක ගහගෙන නේද පොඩි අදහසක් ගන්න පොඩ්ඩක් කියව ගත්තාම මේ බලන්න 14 4යි 1 දින නලින්ද ලක්ෂ දෙකක අතිරේක ප්‍රාක්‍ධනයක් ලෙසද ශාන්ත ලක්ෂ 5ක් ණයක් මුදලින් ව්‍යවුල් ව්‍යාපාරයෙන් ලබා දෙන ලදී. මෙම ණය මුදල සඳහා වාර්ෂික පොලි අනුපාතය 5ක් වන අතර ඒ ශාන්තගේ ජංගම ගිණුමට බැර කරයි. නලින්ද සහ ශාන්ත අතර ලාභ පිළිවෙලින් 3-2 අනුපාතයට බෙදා ගන්නු ලබන අතර ඔවුන්ගේ ප්‍රාක්‍ධන ගිණුම් වල අවසාන ශේෂය මත 10%ක වාර්ෂික පොලි අනුපාතයක් මිකම් ලබයි. ඒතර උඩ තියෙනවා ණය පොලියක් සම්බන්ධයෙන් මෙතන අවසානයේ තියෙනවා ප්‍රාක්‍ධන පොලියක් සම්බන්ධයෙන් 18 3යි 30 අවසන් වර්ෂයේ සඳහා හවුල් ව්‍යාපාරයේ ශුද්ධ ලාභය ලක්ෂ 5යි. ලාභය තියෙනවා. දෙතර එයා දන්නවා ප්‍රාක්‍ධන ගිණුම් සහ ජංගම ගිණුම් හදද්දී ජංගම ගිණුමට ඔයා ලාභ විසර්ජනීය දාන්න ඕනි. ශුද්ධ ලාභය ලක්ෂ 5යි. වර්ෂය තුළදී නලින්ද සහ ශාන්ත පිළිවෙලින් ලක්ෂයක් සහ 50000ක මුදල් හවුල් ව්‍යාපාරයෙන් ගැනිලි ගන්නවා. මුදල් ගැනිලි තියෙන්නේ. මේ හැර වෙනත් කිසිදු මුදලක් හවුල් ව්‍යාපාරයෙන් විසින් ලබාගෙන නොමැත. රයිට්? අපි එහෙනම් දැන් එන ලාභ විසර්ජනයක ගහ ගන්න ඕනි. අපි පොඩියට ගහමු ප්‍රාක්‍ධන සහ ජංගම ගිණුම් දෙකක්. එයා මාත් එක්ක රූල් කරගමු. ප්‍රාක්‍ධන සහ ජංගම ගිණුම් දෙකක් පොඩියට ගන්න. ඉතින් හවුල් ව්‍යාපාරයේ ඉන්නේ නලින්ද සහ ශාන්තනේ. නලින්ද සහ ශාන්ත ඒගොල්ලන්ගේ ලාභ අනුපාතය ඇවිල්ලා පුතේ 3ට 2යි. මම ලියනවා නලින්ද සහ ශාන්ත. මම නලින්ද සඳහන් කරනවා n කියලා ශාන්තේස් 3ට 2 අනුපාතය. 3ට 2 අනුපාතය. හරි. එහෙනම් පොඩියට ප්‍රාක්‍ධන සහ ජංගම ගිණුම් දෙකක් ගහ ගන්නවා මම. හරි. මම ලියනවා ප්‍රාක්‍ධන ගිණුම පහළට රෝල් 3ක් 4ක් ඇති මොකද තීර්ථනාමයේ ගැලපීමක් නැහැ එන්නේ යන්නේ නැහැ නේ කවුරුව. හරි මේක ලේසි අමාරු නෑ. නලින්ද සහ ශාන්ත. නලින්ද සහ ශාන්ත. නලින්ද සහ ශාන්ත. නලින්ද සහ ශාන්ත. විස්තරය නලින්ද සහ ශාන්ත. හරි. ඊට පස්සේ ජංගම ගිණුම් රුපියල් 1000 ඒකෙත් ඉන්නේ පුතේ අවුල් කරුව දෙන්නයි නලින්ද සහ ශාන්ත එක මහලු කොට ඕනේ නැහැ පහළට රූල් 4ක් විතර 5ක් විතර ගෙවුවන් ඇති. හරිද? විස්තරය නලින්ද සහ ශාන්ත. විස්තරය නලින්ද සහ ශාන්ත. හරි? ඒක තමයි හරි. අපි ලාභ විසර්ජනයේට පුතේ මේ සුද්ධ ලාභ විසර්ජනය කළාම ලාභ විසර්ජනයකුත් පොඩියට ගහ ගන්නවා මෙන්න මේ හරි. ලාභ විසර්ජනය සුද්ධ ලාභයේ විසර්ජනය කරනවා. ඔයා දන්නවා ලාභ විසර්ජනය කරන්න ප්‍රධාන වශයෙන් වේතන ප්‍රාක්‍තන පොලිය සහ ලාභ කොටස් මේ ගන්නේ වේතන ගැන කතා කරන්නේ නැහැ. කමන්නේ මම අර සාමාන්‍ය පොලියටම ගහන්න. හරි. පොඩිම වෙනවා සුද්ධ ලාභය අවුල් කරෝ දෙන්නයිනේ වේතන නලින්ද සහ ශාන්ත ඊට පස්සේ ප්‍රාක්‍ධන පොලි නලින්ද සහ ශාන්ත ඊට පස්සේ ලාභ කොටස් ඒ ලාභ කොටස් බෙදන්නේ නලින්ද සහ ශාන්ත අතර 3ට 2 අනුපාතයට අවසානයේ නම බිඳුවයි කියන්නේ. හරි. රයිට්. මම මේක ගාන හදාගෙන යනවා. පැත්තේ උල් කරලා දෙන්නේ. බලමු අපි ගාන හදාගෙන යන්. හරි.
බලන්න 2017 3 දිනට වර්ෂ මුල ප්‍රාක්තන ගෙනුමේ නලින්ද සහ ශාන්ත ප්‍රාක්තන ගෙනුමේ නෝපතේ නලින්දගේ සහ ශාන්තගේ 800යි 500යි 800යි 500යි ඊට පස්සේ ජංගම ගෙනුමේ නලින්ද සහ ශාන්තගේ 200යි 100යි කියලා. හරි. right. බලන්න 2017 4යි මේ අර මුදල් ශේෂයත් අහපු නිසානේ ඔයාලට මතකයි 15 වෙනි ප්‍රශ්නේ තියෙනවනේ මුදල් ශේෂයත් අහන්න නිසා මම පොඩියට මුදල් ගිණුමකුත් ගන්නම් මේ හරිය හරි. මම මුදල් ගිණුමකුත් ගන්නවා අර සුද්ධ බලපෑම වන මුදල් වල රුපියල් 1000 කියලා මම ලියා ගන්නවා. ඒක නැත්තම් ලේසි. හරි සුද්ධ බලපෑම අහන්න. ඔයාලට පේන්නේ තියෙන කොලම් බෝඩ් එක මම එහා පැත්තෙන් අදින්නම්කෝ. මේ හරි මුදල් ගිණුම. ඒක රුපියල් 1000. හරි. බලන්න 17 4 එක නලින්ද ලක්ෂ දෙකක් අතිරේක ප්‍රාග්ධනය ලෙස ශාන්ත ලක්ෂ 5ක ණයක්ද මුදලින් හවුල් ව්‍යාපාරයට ලබා දෙන ලදී. ලක්ෂ දෙකක අතිරේක ප්‍රාග්ධනයක් ශාන්ත දෙනවනේ. මුදල් ගිණුම හරගන්නවා ප්‍රාග්ධනය ශාන්ත 500යි. ප්‍රාග්ධනය ශාන්ත 500. මුදල් හර ප්‍රාග්ධන ගිණුමට බැර වෙනවා මුදල් ගිණුමට කියනවා ශාන්තගේ 500. හරි. මොන 500ක් ශාන්ත දුන්නා. සොරි සමෙන්ස 17 4 එක ලක්ෂ දෙකක් අතිරේක ප්‍රාග්ධනයක් ලෙස ශාන්ත ලක්ෂ දෙකක් තමයි ශාන්ත දෙක. ලක්ෂ දෙක මුදල් හර ශාන්ත බෑ. කලබල වුණා. මුදලින් ලක්ෂ දෙකයිද මුදලින් ලක්ෂ දෙකයි 2017 4 එක නලින්ද ලක්ෂ දෙකක අතිරේක ප්‍රාර්ථනය මුදල් හර හරි නලින්ද ලක්ෂ දෙකක අතිරේක ප්‍රාර්ථනය ඕ කලබලේ මුදල් හර ලක්ෂ දෙකයි නලින්ද මුදල් හර නලින්දට බෙර නලින්ද මුදල් හර නලින්ද බෙර මුදල් හර නලින්ද බෙර 17 4 එක වර්ෂවල නලින්ද ලක්ෂ දෙකක අතිරේක ප්‍රාර්ථනය මුදල් හර නලින්දට බෙර ලක්ෂ දෙකයි අතිරේක ප්‍රාග්ධන ලෙස ශාන්ත ලක්ෂ 5ක ණයක් මුදලින් හවුල් ව්‍යාපාරෙන් ලබා දෙන්න. දැන් අන්න ණයක් නෙදින්නේ පුතේ. අපිට ණය එනවා. මුදල් හර ණය බැර. මුදල් එනවා ණය විදිහට සාන්තගෙන් ලක්ෂ 5. මුදල් හර සාන්තගෙන් ණය ගිණුමට තමයි බැර. හරි. මේ ණය මුදල වර්ෂ මුල දෙන්නේ. මේ ණය මුදල සඳහා වාර්ෂික කොටි අනුපාතයේ 5ක් වන අතර ඒ ශාන්තගේ ජංගම ගිණුමට දානවා. ඒතර එයා දන්නා පුතේ ණය ගත්තොත් අපි හවුල්කරුවෙන්ට පොලියක් ගෙවන්න ඕනේ. ඒතර ගානේ පැහැදිලිවම කියනවා 5ක් පොලියක් ගෙවන්න ඕනේ. එහෙනම් 500ට 105ක පොලියක් ශාන්තට ගෙවන්න ඕනේ. එතකොට ඔයාට කීයක් එනවද? 25යිනේ. ඒතර ණය පොලිය 25යි. ණය පොලිය වියදමාර ශාන්තගේ ගිණුමට බැර වෙන්න ඕනේ. එනිසා ණය පොලිය කියලා ශාන්තනේ දෙන්නේ. එනේ යාගේ ජංගම ගිණුමට දාන්න එයාට ව්‍යාපාරය ගෙවන්න ඕනි 25. ඊට පස්සේ නලින්ද සහ ශාන්ත අතර ලාභ අනුපාතය 3:2 අනුපාතයට බෙදා ගන්නවා. ඔවුන්ගේ ප්‍රාක්තන ගිණුම් වල අවසාන ශේෂය මත 10%ක පොලියක්. ඒක අපි ප්‍රාක්තන පොලි කතාව උඩ ඉරි ගහගෙන අපි අන්තිමට කතා කරමු. 2018 3.30 අවසන් වර්ෂයේ සඳහා හවුල් ව්‍යාපාරයේ ලාභය ලක්ෂ 5යි. ලාභය සුද්ධ ලාභයේ විසර්ජනය ලක්ෂ 5යි. වර්ෂය තුලදී නලින්ද සහ ශාන්ත පිළිවෙලින් ලක්ෂයක් සහ 50000ක මුදලක් හවුල් ව්‍යාපාරයෙන් ගැනීම. මුදල් ගැනීම දිසාන මුදල් පෙර ගැනිලි ජංගම ගිණුම හරනේ ගැනිලි මුදල් නලින්දගේ 100යි ශාන්තට 50යි නලින්ද 100යි ශාන්ත 50යි. හරි මුදල් ගැනලි බාණ්ඩ ගැනලි නෙමෙයි මේ හැර කිසිත් මුදලක් හවුල් ව්‍යාපාරයෙන් අරන් නැහැ. ඒතර මේ ගානේ පුතේ වේතන ගැන කතා කරන්නේ නැහැ. ප්‍රාක්තන පුලියක් තියෙනවා. ඉතින් මෙහෙම කරමු. ප්‍රාක්තන ගිණුම තුලනය කරමු. ප්‍රාක්තන ගිණුම ඉස්සරහම ප්‍රාක්තන ගිණුම තුලනය කරගෙන යන්න. හරි. එතකොට දැන් මේ මෙතන මේ මුදල් ගැනීම වල ඉස්සරහන මුදල් පෙර ජංගම ගිණුම හරන්නේ. මෙතන මුදල් ගිණුම බැර කරන්න ගැනිලි කියලා නලින්ද සහ ශාන්තට 100යි 50යි. මුදල් පෙර ජංගම ගිණුම හරන්නේ. මුදල් පෙර ජංගම ගිණුම හරි. හරි. දැන් හරි. ඉස්සලම්ම අපි ප්‍රාක්තන ගිණුම තුලනය කරමු 10යි 10යි පහළට ගෙන යන ශේෂය 10යි ඉදිරියට ගෙන ශේෂය 10යි 500යි
භාගයේ ශේෂය 500යි ඊගේ ශේෂය 500යි. හරි. ඒතර දැන් ඔය ගානේ ඔයා දකින්න නැති දෙවෙනි තියෙනවා දෙවෙනි මේ ඡේදේ තියෙනවා අවසාන ප්‍රාක්තන ශේෂයට 110 යන්නේ. එතකොට පුතේ 18 110ක් කියන්නේ 100යි ප්‍රාක්තන කොට. 500 110ක් කියන්නේ 50යිනේ. ඒතර 150යිනේ. ප්‍රාක්තන පොලේ 150යි. 500ක ලාභේ 150ක් ගියාම 350ක් තියෙනවා ලාභ විසර්ජනය. ඒ 350 3ට දෙක අනුපාතය. 5යිනේ 350 5න් බෙදුවම 70. 73 210යි 72ක් 140යි. 350. එතන මේ ලාභ විසර්ජනය 30ටහන ලාභ විසර්ජන ගිණුම හර ජංගම ගිණුමට බැර කරනවා. ප්‍රාක්තන පොලේ කියලා නලින්ද 100යි සාන්ත 50යි. ඊට පස්සේ ලාභ කොටස් 210යි 140යි. 110යි 140. දැන් අපි මේ ප්‍රාක්තන සහ ජංගම ගිණුම් තුලනය කරන්න හොඳයි. ඒතර වැඩි පැත්ත බැර පැත්ත 200 300 500 510යි 510යි පාගේ ශේෂය 410යි ඊගේ ශේෂය 410යි. මෙතන 100යි 200යි 290යි 315යි නේ. 315යි. පහයි පහයි පහ 11ක් විතර දෙක. 265 කියලා. හරි 265. බලන්න ඔය උත්සාහවද කියලා. දැන් අපෙන් අහන දේවල් ටික බලමු එහා පැත්තේ. අපෙන් අහනවා 2018 3:31 දින මෙම හවුල් ව්‍යාපාරයේ හිමිකම් වර්ෂ අවසාන හිමිකම කියන්නේ පුතේ ප්‍රාක්තන ගිණුම් වල තියෙන්නේ මේ 1000යි 500යි කියන්නේ 1500ක් එනවා ප්‍රාක්තන ගිණුම් වලින් එකතු වෙයි. ජංගම ගිණුම් වල එකතු වෙන් එනවා මේ දෙක එකතු වෙන්නේ 600යි 675යි. මේ දෙක එකතු වෙන්නේ 600යි 675 හිමිකමනේ. ප්‍රාක්තන සහ ජංගම හිමිකම් 5යි 7යි 6යි 11ක් විතර දෙකයි. 2175. ඒ කියන්නේ දහස් වලින් අපි හැදුවේ 2175 බිංදු 3යි. උත්තරේ පුතේ 14ට 4 වෙනි එක උත්තරේ. 14ට 4. ඊට පස්සේ අහනවා 15 වෙනි එක 18 3:31 ගෙන් අවසන් වර්ෂය තුලදී හවුල්කරුවන් සමග සිදු වූ ගනුදෙනු වලින් ලද ශුද්ධ මුදල. ශුද්ධ මුදල කියන්නේ මුදල් ලැබීම් වලින් ගෙවීම් අඩු කරන්න ඕනේ. ලැබීම් 250යි ගෙවීම් 150යි. එනම් පුතේ ශුද්ධ ලැබීම් ලද ශුද්ධ මුදල sorry. එතන 500 200 700යි. 700යි එතන 700යි 150ක් ගියම ශුද්ධ ලැබීම් කීයක් තියෙනවද? 150ක් ගියම 700 150ක් ගියම පුතේ 550. 550ක් තමයි ශුද්ධ ලැබීම්. ශුද්ධ ලැබීම්. 700න් 150ක් ගියම 550යිනේ. 550යි තමයි ශුද්ධ ලැබීම්. අද ශුද්ධ මුදල 550. ඒතර 3යි 4යි 5න් උත්තරේ එකක් තමයි එතන එන්නේ. ඊට පස්සේ ශාන්තකේ ජංගම ගිණුම විශේෂය. එයාගේ එනවා 2,65,000. එතන පළවෙනි එකට උත්තරේ 550යි දෙවෙනි එකට 265යි වෙන උත්තරේ 3. උත්තරේ 3. හරි. හරි. එතකොට 14 සහ 15 වෙනි එක හරි. එහෙනම් 16 වෙනි එකට ඔය 16 මම මතනවා. හරි. ඔය 16 වෙනි එක කතා කරොත් එහෙම පුතේ ඔය මේ LKS 16 දීපල පිරියතු උපකරණ ප්‍රමිතිය වෙනස් වුණා. හරි. ප්‍රමිතිය වෙනස් වුණා. ඔය තියෙන්නේ පරණ ප්‍රමිතියෙන්. ඒතර ප්‍රමිතිය අපි මෙහෙම කරමු. හරි. ඔය ගාන අපි හදනවා. හැබැයි යම් කාරණා පරිවර්ති සංශෝධනයන් කරගන්න ඕනි නෑ. ඔය ගානට මොකද අපි හදන දැන් එන උත්තරේ ඕකේ නෑ. හරි දැන් ප්‍රමිතියේ තියෙන එකට අනුව ඔතන උත්තරයක් නෑ. උත්තරේ හදාගමු. මේ ඒක හදාගමු. මොකද පරණ ප්‍රමිතිය උතනදී. හරි. right බලන්න. මෙන් අහන්නේ LKS 16 දීපල පිරියත උපකරණ ප්‍රමිතියට අනුව පිරිවැය හඳුනා ගැනීමේදී මේ යන්ත්‍රයේ පිරිවැය සහ යන්ත්‍රය ක්ෂය කිරීම ආරම්භ කරන දිනය. අපි යන්ත්‍රයේ පිරිවැය හොයමු. හරි යන්ත්‍රයේ පිරිවැය කියලා ලියාගෙන අපි මෙහෙම ලියමු. අපි බාන උඩින් නම් බලමු. දැන් උඩින් කියනවා මෙන්න මෙහෙම. එකතු කළ අගය මත බදු වැට් සඳහා ලියාපදිංචිව සමාගම. ඉරිගන්න වැට් සඳහා ලියාපදිංචිව සමාගමක් කියන එක. ඔයා දන්නවා වත්කමක අපි මිලදී ගන්නකොට අපි වැට් ගෙවනවා නම් අපි වැට් සඳහා ලියාපදිංචි වෙනවා තියෙනවා නම් ඒ වැට් ප්‍රමාණය අපිට අපි ගෙවන ප්‍රමාණය අපිට හිලව් කරගන්න පුළුවන්. නේද? ඒතකොට ඒක වත්කමේ පිරිවැයට එකතු කරන්නේ නැහැ. ඒක අපේ දරුවෝ හොඳටම දන්නවා.
එතකොට වත්කමේ පිරිවැය ගැන කතා කරද්දී උතන 15%ක වැට් කන කතා කරන්නේ වත්කමේ පිරිවැය ගැන කතා කරද්දී රුපියල් 1000 වලින් ඔය ගැනුම් මිල නැත්නම් යන්ත්‍රය ආනයනය කිරීම නේද? ගැනුම් මිල තියෙන්නේ. ඉතින් යන්ත්‍රය ආනයනය කිරීම සඳහා හරිද? තර 575ක් තියෙන වැට් එකත් එක්කනේ පුතේ. ඒතරම මෙහෙම ලියනවා. වැට් එක අයින් කරමු. 575ක් තියෙන වැට් එකත් එක්ක නිසා 115න් බෙදලා 100න් වැඩි කරනවා. ඒතර එනවා වත්කමේ වටිනාකම. වැට් එක අයින් වෙනවා. මෙතන 5යි. ඒතර වත්කමේ වටිනාකම 500යි. පිරිවෙන්නේ 500. පිරිවෙන්නේ 500. පිරිවෙන්නේ 500. හරි. පිරිවෙන්නේ 500. 500යි වැට් එක රහිත. සමාගම යන්ත්‍රයේ ප්‍රවාහනය කිරීම සඳහා ගෙවන 40 වත්කමේ පිරිවෙට එකතු වෙනවා. දන්නවා දැන් LKS 16 දේපල පිරිවෙත උපන් ප්‍රමිතයේ වත්කම මිලදී ගත් තැන සිට වත්කම භාවිතා කිරීමට සුදුසු තත්ත්වයට පත්වන තෙක් දරන සියලු වියදම් වත්කමේ පිරිවෙට එකතු කරනවා. වෘත්තීය ගාස්තුත් එක්ක. ඒතර අපි එකෙන් අයින් කරන්නේ මූලික පරීක්ෂණ වටය සඳහා දරන වියදම් වෙන්න පුළුවන්. ඒ මූලික පරීක්ෂණ වියදමෙන් අපි නිෂ්පාදනය කළ භාණ්ඩ විකුණලා එකතු කරන පරණ ප්‍රමිතිය ඒව කතා කරා. දැන් මේ ප්‍රමිතිය කතා කරන්නේ හරි. ඒතර මූලික පරීක්ෂණ වටේ වියදම් වලත් වෘත්තීයගාස්තු තියෙන නම් අපි වත්කමේ පිරිවැයට එකතු කරනවා. එහෙම නැතුව මූලික පරීක්ෂණ වියදම දැන් ද්‍රව්‍ය වියදම්, ශ්‍රම වියදම් දුවත්න පිරිවැයට එකතු කරන්නේ නැහැ. ඒතර සමාගම වෙත යන්ත්‍රයේ ප්‍රවාහනය කිරීම සඳහා යන වියදම් 40 එකතු කරනවා. වැඩපිළිවෙල සකස් කිරීම සහ යන්ත්‍රයේ සවිකිරීමේ 60 අපි ඒවත් මේ පිළිවෙලට එකතු කරනවා. දැන් මූලික පරීක්ෂණ ධාවනයේ සිදු කිරීම සහ එමගින් යන්ත්‍රය හොඳින් ක්‍රියාත්මක වන තහවුරු කිරීම 80000 ඒක තවත් මේ පිළිවෙලට එකතු කරන්නේ නැහැ. මූලික පරීක්ෂණ ධාවනයේදී නිපදවූ අයිතම විකිණීමෙන් ඔක පරණ ප්‍රමිතිය කතා කරන්න පුතේ. අලුත් ප්‍රමිතියේදී වෙන කතා කරන්නේ නැහැ. විවෘත කිරීම උත්සවයේ පැවැත්වෙන්නේ ඒකත් වියදමක් උඩ එක ආදායමක් විදිහට ගන්නවා. ඊට උඩ එකත් වියදමක් ලෙස ගන්නවා. ඒතර මෙන්න මේ ටික විතරයි වත්කමේ පිළිවෙලට එකතු කරන්නේ. රුපියල් ලක්ෂ 100ක් තමයි වත්කමේ පිළිවෙලට එකතු කරන්නේ. හරි. වත්කමේ පිළිවෙල උතන උත්තරයක් සමයි 600. 600ක් තමයි උත්තරේ ගන්නෙ. හරි. අපි ඕක තමයි උත්තරේට ගන්නෙ. ඔතන උත්තරේ නෑ. යෝග උත්තරේ කපලා දාලා තියලා ඔයා ලියා ගන්න 600. එතන ලක්ෂ 6 තමයි ගන්නේ. ඊට 17 වෙනි එකට එන්න 17 වෙනි එක පොඩ්ඩක් කියමු. දැන් උතන ඒකෙත් තියෙන පුතේ LKS 17 අපි දන්නවා මේ උතන කල්පතු සම්බන්ධයෙන් කාරණාවක් තියෙන්නේ. එතකොට දැන් අපි LKS 17 නෙමෙයි කල්පතු සම්බන්ධයෙන් කතා කරන්නේ SLFR 16 කල්පතු. හරි. එතන ලියා ගන්නවා LKS 17 කියන එක කපලා ලියා ගන්න SLFR 16 කල්පතු. SLFR 16 කල්පතු ප්‍රමිතිය. SLFR 16 කල්පතු ප්‍රමිතිය. හරි බලන්න පිගානේ 2000 SLFR 16 කල්බදු ප්‍රමිතියට අනුව 2018 3:31 දිනට මූල තත්ත්ව ප්‍රකාශනයේ 18 3:31 කියන්නේ පටන් ගන්න එතකොට 2018 3:31 නම් මේ අවුරුද්දේ පටන් ගන්නේ 2017 4:1නේ හරි නේද? ඔව්. 4:1 ඉඳන් 3:31ට. හරි. පින් අහන්නේ ජංගම සහ ජංගම නොවන වගකීම් මොනවාද කල්බදු වගකීම්. හරි බලමු. සින්ද ගමගේ පුස්සමාගම 2014 ඔගෙන වර්ෂ මුල මූල්‍ය කල්බද්දක් මත මෝටර රථයක් මිලදී ගන්නා ලදී. මෙතන මෝටර රථයේ සාධාරණ අගය 5400. අපි ඔය සාධාරණ අගය කියන කාරණාව මේ ඉස්සෙල්ලා තැන කතා කරගෙන වත්කම් මේ ගිණුම් කරන මූල්‍ය ප්‍රකාශන මූලිකාංග හඳුනා ගැනීමේදී මිනුම් 8 වෙනි ප්‍රශ්න මතකද? අර මතකයිනේ. හරි. වත්කමේ සාධාරණගේ 5400ක් වුණා. ඒ කියන්නේ දේ භාවිත අයිතියස් මම ලියනවා මෙන්න මෙහෙම. මේ හරිය ලියන්න හරි. ලියනවා මෙතනින් භාවිත අයිතිය සහිත වත්කමේ වටිනාකම 5400යි රුපියල් 1000. හරි. ඊට පස්සේ කියනවා එදිනම 1400ක මූලික ගෙවීමක් කරනවා. මූලික ගෙවීම 1400යි. එතකොට ඇත්තරම කල්බදු වගකීම කීයද? කල්පද වගකීම් 4000යි. හරි. වසර 4ක කල්බදු කාලයක් තියෙන 1262යි කල්බදු වාරිකයක් අවුරුද්දට හැම අවුරුද්දම මාස 30ක ගෙවනවා. පළමු වාරිකයේ 18 3 ගෙවන ලදී. ඉරිගහන ගෙවන ලදී කියලා කියන්නේ.
ගම්මේ කුලිය අනුපාතයේ 10%යි අපෙන් අහන්නේ ජංගම සහ ජංගම. අර මං අර හැමදාම කියන කතාව කෙටි ක්‍රමයන් ඔසර 1 සහ 2 කියලා දානවා. ආරම්භක කල්බදු වගකීම මේකට 4000යි. ඊට පස්සේ පොලී වියදම 10%යි. හරි. ඊට පස්සේ පුතේ කල්බදු වාරිකය. හරි. කල්බදු වාරිකය. ඊට පස්සේ පුතේ ණය ගෙවීම අවසාන කල්පදු වාරිකය හරි. දැන් 10% විතර කල්පදු වාරිකය වෙනස් වෙන්නේ නැහැ නේ පුතේ 1262යිනේ. ඒක වෙනස් වෙන්නේ නැහැ. 1262 වෙනස් වෙන්නේ නැහැ. 4000ට 10%ක් කියන්නේ 400යි පොලිය. 1262කින් 400ක් ගියහම ඔයාලට එනවා ණය ගෙවනවා 862. 862. එතකොට 4000ක ආරම්භයේ කල්පතු වගකීමෙන් 862ක් නම් පළවෙනි වාරිකයෙන් ගෙවන්නේ නේද? අපි බලමු. කැල් කරලා බලන්න. 4000න් අඩු කරන්න 4000න් අඩු කරන්න 862. වැඩනොත්තේ 3138ක් 3138ක් කියනවා. 3138ක් කියනවා. ඉතින් ඊළඟ අවුරුද්දට යන්නේත් ඒකමයි. 10%ක් කියන්නේ 313යි 780යි. 1138ක් කියන්නේ. එතකොට පුතේ 1262 වාරකෙන් 313.8ක් පොලිය නම් අපි ණය ගෙවන්නේ 948.2. එතකොට පුතේ 3138න් අඩු කරනවා 948.2. ඒ කියන්නේ 2189.8. 2189.8 නේද? එතකොට අපෙන් අහන්නේ ජංගම ඔයා දන්නවා මේක තමයි ජංගම කොටස 948.2. මේ දෙයින් 2189.8. ඔය දහස් වලින් වැඩි කරපුවාම 948,200ක් සහ මිලියන් 21,99,800ක්. මෙන්න මේක උත්තර දෙකේ. ඕකේ උත්තරේ එන්නේ උත්තරාංග 3. උත්තරාංග 3. උත්තරාංග. right. ඊට පස්සේ අපි 18 සහ 19 ප්‍රශ්න වලට ඒතර අර වගේ මුගතේ තොරතුරු ටිකක් දීලා අභ්‍යාසංග 18 සහ 19 ප්‍රශ්න වලට ඔයාගෙන් උත්තර අහන්න. right. අපි එනම් මම බෝඩ් එක මකන්න. අපි 18 සහ 19 ප්‍රශ්න 18 සහ 19 ප්‍රශ්න. එන්න අභ්‍යාසංග 18 සහ 19 ප්‍රශ්න වලට 18 ප්‍රශ්න බලන්න. 18 ප්‍රශ්න කියන්නේ 2018 3 තිස්සෙන් අවසන් වර්ෂයේ මෙම සමාගමේ මුළු ආදායම සහ මුළු විස්තීර්ණ ආදායම මුළු ආදායමයි මුළු විස්තීර්ණ ආදායමයි තියෙනවා. ඊට මතකයි සමාගම් වල මුළු ආදායම සහ මුළු විස්තීර්ණ ආදායම ගත්තා. මුළු විස්තීර්ණ ආදායම කියලා කියන්නේ බදු පසුලාභයට යටින් තියෙන වෙනත් විස්තීර්ණ ආදායම් එකතු කිරීම බදු පසුලාභය එකතු කිරීම වෙනත් විස්තීර්ණ ආදායම තමයි මුළු විස්තීර්ණ ආදායම. එන්නේ මුළු ආදායම යටතේ කතා කරන්නේ විකුණුම් ආදායම වෙනත් ආදායම් සහ ප්‍රත්‍යගන්න ලාභ ප්‍රත්‍යගන්න සම්බන්ධයෙන් සංචිත ප්‍රත්‍යගන්න අතිරික්ත අපි කතා කරන අතිරික්ත කාරණා තමයි මෙතනදී කතා කිරීමක් කරන්නේ. අපි ගාන කියව ගමු. දෙවෙනි ඊට 19 අහන්න 2018 3යි තිස්සෙන් අවසන් වර්ෂයේ මේ සමාගමේ ලාභය සහ වෙනත් විස්තීර්ණ ආදායම. හරිනේ. ලාභයට වෙනත් විස්තීර්ණ ආදායම් එකතු වුණාට පස්සේ එන්න ඕනේ මුළු විස්තීර්ණ ආදායම්. උඩ ප්‍රශ්නේ යට ප්‍රශ්නේ දෙකම අපිට පාරම හදලා දාන්න පුළුවන්. right. අපි මෙහෙම කරමු. උඩ ගාන කියව ගමු. පිරිවැටුම කියන්නේ විකුණුම් ආදායම විකුණුම් පිරිවැය තියෙනවා. පරිපාලන හා බෙදා හැරීම් වියදම් තියෙනවා. ප්‍රත්‍යගන්න මත අතිරික්තය සහ හිඟය මේ අවුරුද්දේ උඩම තියෙන්නේ. මේ අවුරුද්දේ මූල්‍ය ප්‍රකාශන වලින් උපුටගත් ඒවා ආරණ උපකරණ ප්‍රත්‍යගන්න අලාභයක් තියෙන්නේ යන්ත්‍ර සහ ඉඩම් ප්‍රත්‍යගන්න ලාභයක් තියෙනවා. සීලම දේපල පිරියත් උපකරණ 18 3යි තිස්සෙන් ප්‍රත්‍යගන්නේ කරනවා. වර්ෂ අවසානයේ ප්‍රත්‍යගන්නේ කරන්නේ ඉඩම් ප්‍රථම වතාවට ප්‍රත්‍යගන්නේ කලාප ඉඩම් මර 60000 පළමු වර ප්‍රත්‍යගන්නය.
යන්ත්‍ර සහ කාර්යාල උපකරණ දෙවන වතාවට ප්‍රත්‍යගන්නේ. යන්ත්‍රයේ කාර්යාල උපකරණය මීට පෙර අවසරක ප්‍රත්‍යගන්නේ කරලත් ඇත්තේ මේ අවුරුද්දේ දෙවනි වර. යන්ත්‍ර සහ කාර්යාල උපකරණ 2016 3:31 දින ප්‍රථම වතාවට ප්‍රත්‍යගන්නේ කිරීමෙන් 30000ක හිඟයක් සහ 40000ක අතිරික්තයක් ඇතිවිය. සමාගමේ සියලු වත්කම් හිමිකම් මගින් මූල්‍යනය කර ඇති අතර සමාගම ආදායම් බස් සඳහා යටත් වෙන්නේ නැහැ. අපෙන් අහන්නේ මුළු ආදායම සහ මුළු විස්තීර්ණ ආදායම පඬින මෙන්න මෙහෙම මේ විදිහට පොඩ ලේසි විදිහට දාගන්නවා. මුළු ආදායම කියලා ලියා ගන්නවා මේ පැත්තේ. සහ මුළු විස්තීර්ණ ආදායම. මුළු විස්තීර්ණ ආදායම. හරි. මේක රුපියල් 10 වලින් හදන්න. ඒක ලේසි අපිට උත්තරය අරගෙන ඉවරලා අපි රුපියල් 10 වලට පරිවර්තනය කරගමු. උඩින්ම තියෙනවනේ පිරිවැටුම විකුණුම් කියන්නේ ආදායමක් නේ. ආදායමක් නුතුවනේ. ආදායමක් 800. එතන මුළු විස්තීර්ණ අතර විකුණුම් පිරිවැය කියන්නේ 300යි. මම ලියනවා මෙහෙම. මම පොඩි ගලා දහස් ගන්න මෙතන ලියාගන්න මෙන්න මෙහෙම. හරි. විකුණුම් කියන්නේ ආදායමක් 800යි. ඒකෙන් විකුණුම් පිරිවැය කියන්නේ වියදම 300කට විකුණුම් වලින් විකුණුම් පිරිවැය වෙච්චාම දල ලාභයක් එනවා 500. දල ලාභයක් එනවා 500. හරි. ඊට පස්සේ වියදම් තියෙනවා පරිපාලන වියදම් 80ක් තියෙනවනේ. මම ලියනවා මෙහෙම. වියදම් කියලා පොඩක් එක යටින් 80ක් තියෙනවා පරිපාලන වියදමක්. අපි බලමු වියදම් ටික එකතු කරලා. හරි. ප්‍රත්‍යගන්නේනේ. ඒ ප්‍රත්‍යගන්නේ ගැන කතා කරද්දී අපි අර යට කාරණා ටිකට යන් සියලුම දේපල පිරියත උපකරණ අතරින් මම මේ හොයන්න හදන්නේ සුද්ධ ලාභය. සුද්ධ ලාභය හොයාගන්න තමයි යන්නේ. මොකද මුළු විස්තීර්ණ ආදායමේ සුද්ධ ලාභය ඕනි කියන නිසා. සියලු දේපල පිරියත උපකරණ 2018 3:31 දින ප්‍රත්‍යාගන්නේ කරන ලද. ඉඩම් ප්‍රථම වතාවට ප්‍රත්‍යගන්නේ කළ අතර ඉඩම් තුල තියෙන ප්‍රත්‍යගන්න ලාභය පළමු වතාවට ප්‍රත්‍යගන්නේ කරන්න ඉස්සරහම ඉඩම් ගිණුම හර වෙනත් විස්තීර්ණ ආදායම බැර. ඉඩම් ගිණුම හර කියන්නේ ඉඩම් ගිණුම හර වෙනත් විස්තීර්ණ ආදායම බැර. ඒතර බදු පසුලාභෙට එතන එන බදු පසුලාභය මම අතරින් ඉඩම් හරි බදු පසුලාභෙට අපි වෙනත් විස්තීර්ණ ආදායම් කරාට පස්සේ වෙනත් විස්තීර්ණ ආදායම් කරාට පස්සේ මුළු විස්තීර්ණ ආදායම් නේද? එතකොට මේ අදාළ වත්කම් ගිණුම හර වෙනත් විස්තීර්ණ ආදායම් බැරගෙන ඇත්තටම මේක නම් ගෝවර මුළු ආදායම් වලට ප්‍රත්‍යගන්න ලාභ ප්‍රත්‍යගන්න අතිරික්ත අපි ගන්නවා. ඒක වෙනස් ඒක ආදායමක් ඇත්තටම මොකද වෙනත් විස්තීර්ණ ආදායම් වලට ආදායම් ප්‍රකාශනීය ආදායම් මේ වෙනත් විස්තීර්ණ ආදායම් අන්න 60 දානවා ඉඩම් ප්‍රත්‍යගන්න ලාභ අදාළ වත්කම් ගිණුම අර වෙනත් විස්තීර්ණ ආදායමකට බැරවෙන ආදායම යටතේ තමයි මේක කතා කරන්නේ මම වෙනත් විස්තීර්ණ ආදායමක් දානවා ඉඩම් ප්‍රත්‍යගන්න ලාභ 60ක් තියෙනවා ඉඩම් ප්‍රත්‍යගන්න ලාභ හරි ඊට පස්සේ කියනවා යන්ත්‍ර සහ කාර්යාල උපකරණ දෙවන වතාවට ප්‍රත්‍යගන්නේ කරන්නේ යන්ත්‍ර සහ කාර්යාල උපකරණ මීට පෙර දවසක ප්‍රත්‍යගන්නේ කිරීමෙන් පිළිවෙලින් යන්ත්‍ර 30000ක හිඟයක්. දැන් යන්ත්‍ර මේ අවුරුද්දේ ප්‍රත්‍යගන්න ලාභයන් තියෙන්නේ. මේ ලාභේ ආදායමක්. දැන් ඔය මට කියන්න ඔය පෙරවසරක හිඟයක් තියෙන 30000 මේ අවුරුද්දේ ලක්ෂක ප්‍රත්‍යගන්න ලාභයක්. ඒතර අපි දන්නවද ඉස්සරහම මේ කිව්ව. යන්ත්‍ර ගිණුම හර ලක්ෂයයි නේද? යන්ත්‍ර ගිණුම හර ලක්ෂයයි වෙනත් ලාභ කියන පෙරවසරේ අලාභයන් නේ. ඒක වියදමට දාන්න නැතිනේ. එහෙනම් මේ අවුරුද්දේ ඒ ලාභෙන් ලව් කරන්න පුළුවන් නැතිය වෙනත් වියදම් වෙන්නේ. අදාළ වත්කම් ගිණුම හර 30යි ලාභ ගිණුම බැර. ලාභ ගිණුම බැර වෙනවා කියන පතේ වියදම අඩු වෙනවා. මේ වියදම අඩු වෙනවා 30. හරි. අදාළ වත්කම් ගිණුම හර 100යි ලාභ ගිණුම බැර 30යි වෙනත් විස්තීර්ණ ආදායම බැර 70යි. මෙතන දානවා 70. යන්ත්‍ර ප්‍රත්‍යගන ලාභයෙන් ඉන්නේ 70යි මේ කතන්දරේ. යන්ත්‍ර ගිණුම හර 100යි ලාභ ගිණුම බැර 30යි වෙනත් විස්තීර්ණ ආදායම බැර 70යි. 40000ක අතිරික්තයක් තියෙනවා කාර්යාල උපකරණ පෙර වසරේ. මේ අවුරුද්දේ 75ක ලාභයක්. ඒතර ඔය 40000 ඉස්සටහනත් එක්ක අපි ගලපුවාම මෙහෙමයි එන්නේ යන්ත්‍ර ලාභයක් තියෙන ප්‍රත්‍යගන ලාභයක්. කාර්යාල උපකරණ ලාභයක් දෙන්නේ කාර්යාල උපකරණ ගිණුම බැර 75යි. හරිද? පෙර වසරේ අතිරික්තයක්. ඒතර පෙර වසරේ අතිරික්තය දාන්න නැතුව වෙනත් විස්තීර්ණ ආදායමට නේද? ඒතර අදාළ වත්කම් ගිණුම බැර 75යි වෙනත් විස්තීර්ණ ආදායම හර බලන්න කියලා කියන්නේ මෙතනින් අඩු වෙනවා. 45යි
අදාළවත් 40 අදාළවත්කම් ගිණුම් බැර 75යි වෙනස් තීරණ ආදායම හරන් 40යි ඉතුරු 35 ඉතුරු 35 කියන්නේ වියදමන්නේ පුතේ. එහෙනම් වියදමට එකතු කරන්න. වියදමට එකතු කරන්න 35. වියදමට එකතු කරන්න 35. right? ඔච්චරයි තියෙන්නේ. අපි බදපස්නාබේ ගමු. එතකොට මෙතන පුතේ වියදම් ටික බලන්න ඉස්සල්ලාම ධන 35 ධන 35 ටිකක් ගියාම ධන 5. ඒ කියන්නේ ඇත්තටම 85 නේ වියදම් ටික. එතකොට සුද්ධ ලාභයෙන් 10න් 5 අමින් 8යි 4යි 815යි 815යි 500. ගාන කියනවනේ මේ ආදායම් බදු යටත් වෙන්නේ නැහැ කියලා. එහෙනම් බදු කුසලාභයේ විතර 415යි. ඒතර මෙතන මුළු ආදායම වෙනවා 960ක් කියලා. 960යි. මෙතන 170 දැන් කියන්නේ 90. 90යි කියන්නේ 500යි 500. ඒතර උත්තරේ ඉන්නේ මුළු ආදායම 9,60,000යි. මුළු විස්තීර්ණ ආදායම 5,05,000යි. ඔන්න ඔක තමයි උත්තරේ. උත්තරේ ඉන්නේ 18 වෙනි එකට 3 18ට 3 19 2018 3යි තිස්සේම අවසන් වර්ෂයේ මේ සමාගමේ ලාභය ඇවිල්ලා 415යි කියලා අපි හොයාගත්තනේ. වෙනත් විස්තීර්ණ ආදායම. මෙතන වෙනත් විස්තීර්ණ ආදායම ටික 60යි 70යි 130යි 140ක් ගියා 90යි. මේ 90යි. ඒතර ලාභේ 415යි වෙනත් විස්තීර්ණ ආදායම මේ ටික එකතු 90යි. උත්තරේ ඒතර 4 4. උත්තරේ 4. ඒතර 18ට 3 19ට 4 19ට ටික අමාරු නෑ. LKS 16 දේපල පිරිත උපකරණ. ඒතර තේරෙන දේපල පිරිත උපකරණ දැන් සෙකන්ඩ් පේපරේ ලොකු වක් ලැබීමක් තියෙනවා සමාගම් දිනුම් කරන්නේ. දැන්ටම අපි මෙතන පුතේ LKS 16 ප්‍රමිතියට අදාළව මෙතන 1යි 2යි. මෙතන එහා පැත්තේතර ප්‍රශ්න අංක 16 තිබුණා 3යි. SLFRS 16 කල්පද ප්‍රමිතියක් තිබුණා. දැන් ප්‍රමිත වලින් ප්‍රශ්න 4ක්. දැන් තේරෙන ප්‍රමිත ලොකු බර ලැබීමක් කොහොමද තියෙනවා. සම් පේපරේ සහ පස් පේපරේ දෙකේ. හරි. එන්න 20 වෙනි ප්‍රශ්නට 20 වෙනි ප්‍රශ්නේ කතා කරමු. මේක මකන්නම්. එන්න 20 වෙනි ප්‍රශ්නේ. සීමිත සාරංග සමාගම ඇඟලුම් අලෙවි කිරීම නිරත වේ. මේ සමාගම 2018 3යි 30 අවසන් වර්ෂයේ සාරාංශගත මුදල් ගිණුම දැක්වෙනවා. මුදල් ලැබීම සහ ගෙවීම තියෙනවා. අපෙන් අහන්නේ LKS 7 මුදල් ප්‍රවාහ ප්‍රකාශන ප්‍රමිතියට අනුව 2018 3යි 30 අවසන් වර්ෂයේ මෙහෙයුම් කටයුතු වලින් ජන්‍ය වූ සුද්ධ මුදල්. ඊර්ගාන මෙහෙයුම් කටයුතු වලින් ජන්‍ය වූ සුද්ධ මුදල්. සමයි. ඉතින් දන්නවා පුතේ මේක ඉතාම ලේසි. මොකද මේ වගේ ගැළපෙලි තියෙන ගණන් අපි තියරි පන්තියේ ගොඩක්ම ඇඳුම මතක ඇත. හරි. එතකොට මම මේ කියනකත් එක්කම හරියක් දාගන්න කියන්නම් මෙහෙයුම් කටයුතු වලට එන්නේ මොනවද කියලා. ඒතර අපි ඒකේ බීම් සහ ගෙවීම් වලින් අඩු කරලා සුද්ධ මුදල් ප්‍රවාහය මෙහෙයුම් වල ගමු. මෙහෙයුම් විතරයි අහන්නේ. ආරම්භ විශේෂයක වැඩක්. මේ වෙලාවට විකුණුම්. හරි. ඍජු ක්‍රමයටනේ ඍජු වක්‍රද කියලා කියන්නේ. උන්ට මේක ඍජු ක්‍රමයට ගන්න. විකුණුම් 850 මුදල් ලැබීමක් විතර ගන්නවා. හරි. ණයගැති ලැබීමක් මෙහෙයුම් ක්‍රියාකාරයෙන් නැත්te ගන්නවා. හරි. ලාභාංශ ආදායම සහ බැංකු ණය අපි ගන්නෙ නෑ මෙහෙයුම් ක්‍රියාකාරකම් යටතේ විකුණුම් සහ ණයගැති ලැබීම විතරයි ගන්නෙ. ඒ දෙකට හරි දාගන්න. ඊට පස්සේ මුදල් ගෙවීම සහ වියදම් ගැන කතා කරද්දී ණයමී පාලන අසීස ගෙවිතු කුලී වියදම් මුදලින් ගෙවලා ඒකත් ගන්නවා අතරින්. බෙදහැරීම් වියදම් 180ක් ගන්නවා. පරිපාලන වියදම් යටතේ ගන්න 270ක් ගන්නවා. හරි. මෝටර් තෑම් මිලදී ගෙනුම් මෙහියුම් නෙවෙයි ආයෝජන. ඔයා දන්නවා ඒක ගන්නෑ. ආදායම් බදු මුදලින් ගෙවන 125ක් ඒකත් ගන්න. ඔක තමයි ගන්න. ආයි මං කිව්වොත් විකුණුම් සහ ණයගැති පැත්තෙන් ගන්නවා. ණය හිමි, ගෙවී යුතු කුලී, බෙදාහැරීම් වියදම්, පරිපාලන වියදම්, ආදායම් බදු බැර පැත්තෙන් ගන්න. ඊට පස්සේ බලන්න හර පැත්තේ එකතුවයි සහ බැර පැත්තේ ගෙවීම් වලයි ධන ඍණ අඩු කරලා සුද්ධාගේ ගමු. අතන තියෙනවා 850යි 550 එකතු කරන්න. 850යි 900යි 1400යි හර පැත්තේ එකතු. 1400යි. හර පැත්තේ එකතු ලැබීම් ප්‍රවාහ. ඊට පස්සේ ගෙවීම් ප්‍රවාහ බලන්න කීයක් තියෙනවද කියලා. බැර පැත්තේ 520යි 40යි
720යි 40යි 180යි 270යි 135යි 800 800 1000යි 1100යි 1160යි 1240යි 1310යි 1330යි 1335යි එතකොට ශුද්ධ මුදල් ප්‍රවාහය කියන්නේ ලැබීම් සහ ගෙවීම් අතර වෙනස. 65,000 දහස් වලින් කතා කරන්නේ 65,000. එතන උත්තරේ ඇවිල්ලා පුතේ උත්තර එක. උත්තර එක. උත්තර එක. ඒතර යාර 20 වෙනි ප්‍රශ්නෙත් පුතේ ප්‍රමිතයක් නේ LKS 7 මුදල් ප්‍රවාහ ප්‍රකාශන. දැන් කතා කරන්නේ මේ මෙතන කතා කරා 18 19 20. එහා පැත්ත කතා කරපු 16 16 17 18 19 20. ඒතර මෙතනම ප්‍රශ්න පහක් ප්‍රමිත වලින් කතා කරලා තියෙනවා. මේ ප්‍රශ්න අපි දැන් කතා කරපු 20න් ප්‍රශ්න පහක්ම ප්‍රමිත නේ 20න් පහක් කියලා කියන හරියටම හතරෙන් එකක් නේ පුතේ නේද? ඒ බලමු ඉස්සරහටත් ප්‍රමිත තියෙනවා. හරි? ඉස්සරහට ප්‍රමිත තියෙනවා. ප්‍රමිත වැදගත්. එන්න 21 වෙන ප්‍රශ්නෙට සාමාන්‍ය කොටස් ප්‍රාග්ධනය සහ හිමිකම ගැන අහන ප්‍රශ්නයක්. කොටස් නිකුත් කිරීම සහ සංචිත ප්‍රාග්ධනගත කිරීම හිමිකන් නිකුතුව නේද? සාමාන්‍ය කොටස් නිකුතුව හිමිකන් නිකුතුව සංචිත ප්‍රාග්ධනිතගත කිරීම කතා කරපු පාඩම් වල තියෙනවා සමාගම් වල මූලික කාරණා ටික බලමු ගාන කොහොමද හදන්නේ කියලා. රයිට් එන්න අභ්‍යාස සංඝ 21ට බන් 2017 3:31 දින සීමිත නිමාලි පොත් සමාගමේ මූල්‍ය ප්‍රකාශන වලින් පහත ශේෂ පුටා ගන්නා ලදී. අපෙන් අහන්නේ බලන්න අවසානයේ 2018 3:31 දිනට මෙම සමාගමේ ප්‍රකාශිත ප්‍රාග්ධනය හා ප්‍රාග්ධනය සාමාන්‍ය කොටස් සහ හිමිකම අහන්න. සාමාන්‍ය කොටස් ප්‍රාග්ධනය සහ හිමිකම. හිමිකම යටතේ සාමාන්‍ය කොටස් ප්‍රාග්ධනය තියෙනවා. ඒ සාමාන්‍ය කොටස් ප්‍රාග්ධනයට අමතරව තව මොනවද තියෙන්නේ? සංචිත මොනවද? පොත් සංචිතය, ප්‍රත්‍යගන සංචිතය, රඳවාගත් තිපියුම් ඒ ටිකත් ඔය යටතේ තියෙනවා හිමිකම යටතේ. හරි? බලමු. මම ලියනවා මෙහෙම සාමාන්‍ය කොටස් ප්‍රාග්ධනය සහ හිමිකමනේ. සාමාන්‍ය කොටස් ප්‍රාග්ධනය හා හිමිකම තමයි ඔයාගෙන් අහන්නේ. හරි? ගාන අහන්නේ රුපියල් වලින් තියෙනවා. රුපියල් දහස් වලින් හදන්නම්කො මට ලේසියිනේ එතකොට. හරි? බලන්න මේ 2018 3:31 දිනට 2018 3:31 වර්ෂ අවසානය 17 ආරම්භය. හරි? ආරම්භය සහ අවසානය. ආරම්භයේ සාමාන්‍ය කොටස් ප්‍රාග්ධනයේ වටිනාකම ලක්ෂ 8යි කියන මම දන්නවා ශේෂය ආරම්භක ශේෂය ලක්ෂ 8ක් තියෙනවා 800යි. ප්‍රත්‍යගන්න සංජිතය සහ රඳවාගත් තිපියුම් 300ක් තියෙනවා. ප්‍රත්‍යාගන්න සංචිතය 450ක් තියෙනවා. රඳවාගත් ඉපයුම් මම මෙහෙම ලියා ගන්නවා. කෙටින් ලියා ගන්න. ඌ අවස්ථාවක් නැහැ. බලන්න ගනුදෙනු ටික 18 3:30 අවසන් වර්ෂය තුළ සමාගම විසින් කරන ලද කොටස් නිකුතු වල පහත තොරතුරු දීලා තියෙනවා. 5.1 2017 5.1 අපේ අවුරුද්ද තුලනේ. කොටසක් රුපියල් 15 ගානේ කොටස් 20000ක ප්‍රසිද්ධ කොටස් නිකුතුවක් කරනවා. කොටස් 25ක් 25000ක් සඳහා යෙදුම්පත් ලැබෙනවා. කොටස් සමානුපාතිකව විභාජනය කරනවා. එතකොට තේරෙන්නේ 25000ක් ලැබුණට සමානුපාතිකව විභාජනය කරන්න කොටස් 20000 විතරනේ. එතකොට 15 වැඩි කිරීම 20නේ සාමාන්‍ය කොටස් නිකුතු. එතකොට සාමාන්‍ය කොටස් නිකුත් කරනවා. සාමාන්‍ය කොටස් නිකුතුව 15 වැඩි කිරීම 20 දහස් වලින්නේ. ලක්ෂ 3යි. 300යි සාමාන්‍ය කොටස් නිකුතුව. හරි? ඊට පස්සේ 2017 4.1 කියන්නේ වර්ෂ මුල පැවති සෑම සාමාන්‍ය කොටස් 4කට කියන්නේ. ඒක වර්ෂ මුල තිබුණේ මෙන්න මේකනේ. 80000ක් කොටස් තිබුණ උඩම. ඒ අඩි ඉර ගන්න. කොටස් 80000යි වටිනාකම ලක්ෂ 8යි. 4කට එක ගන්න. ඒ කියන්නේ කොටස් 4ක් තියෙනවා නම් කොටස් 4ක් තියෙනවන එක ගානේ රඳවාගත් තිබීම සංචිත ප්‍රාග්ධනිත ගත කරනවා. කොටස් 4කට එක කොටසක් දෙනවා සංචිත ප්‍රාග්ධනිත ගත කරන කොටස් එකයි. කොටස් 80000ක් තියෙනවනේ. එහෙනම් කොටස් කීයක් සංචිත ප්‍රාග්ධනිත ගත කරනවද? කොටස් 20000. නේ? කොටස් 20000. එතකොට රුපියල් 20 ගානේ ඉරිගන්න රුපියල් 20 ගානේ රඳවාගත් පියුම් තමයි ප්‍රාග්ධනිත ගත කරන්නේ. මෙන්න මේකෙන් තමයි සංචිත ප්‍රාග්ධනිත ගත වෙන්නේ. කොටස් 20000 එක කොටසක් රුපියල් 20 ගන්න. එතකොට පුතේ එක කොටසක් රුපියල් 20යි නම් ඒ වගේ කොටස් 20000ක් නම් අවසාන බිඳුව අයින් කරා රුපියල් ලක්ෂ 4න්නේ සංචිත ප්‍රාග්ධනිත ගත කරන්නේ නේද? එතකොට රඳවාගත් පියුම් වලින් මම මෙතනින් රඳවාගත් පියුම් වලින් අඩු කරලා
අඩු කරලා මම මෙතනට එකතු කරනවා සාමාන්‍ය කොටස් ප්‍රාග්ධනයට සංචිත ප්‍රාග්ධනිත ගත කිරීම 400. හරි. සංචිත ප්‍රාග්ධනිත 400. ඊට පස්සේ කියනවා වර්ෂයේ ශුද්ධ ලාභය 600. ශුද්ධ ලාභය කියන්නේ රඳවාගත් පියුම් වලට එකතු කරන්න එපා. එතන එකතු කරනවා 600. 600. හරි. අපෙන් අහන්නේ ප්‍රකාශ සාමාන්‍ය කොටස් ප්‍රාග්ධනය මෙතන කීයක් තියෙනවද? 100 100 1500. මුළු හිමිකමට පුතේ මේකත් අයිතිනේ. එතකොට මෙතන 1500ත් එකතු කරලා තමයි හිමිකම අහන්න ඕන. එතකොට මෙතන ප්‍රත්‍යගන සංතේ වෙනසක් වුණේ නෑ 300ම තියෙනවා 1500 මෙතන 450න් 400 ගියම් 50යි 50යි 600 650 650යි 300 950 950යි 1500යි 2450 තරෙන්න ඕනේ 1500 2450යි අවසාන බිඳු තුනක් දාගන්න. ඉතරෙප්තේ 21ට 3 21ට 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 3 මේ ටික හදාගත්තා නම් හරි. ටක් ගන්න. හරි. correct. එන්න අභ්‍යාසංක 22ට මේක ලියා ගන්න. අභ්‍යාසංක 22ට ඉන්න කොපේද? එන්න අභ්‍යාසංක 22ට එන්න අභ්‍යාසංක 22ට සීමිත අංජුන පොදු සමාගමේ 2018 3.30 අවසන් වර්ෂය සඳහා මූල්‍ය ප්‍රකාශන අධ්‍යක්ෂකවරු විසින් 2018 5.15 අනුමත කළ අතර ඉරිගාන 5.15 අනුමත කරන්නේ බැලු බැලමට ඒකත් ප්‍රමිතයක් වගේනේ. සමයක වාර්ෂික මාස වරසීම 5.30 පවත්වන්නේ 3.31 පසුව පාරක් සිදු වීම 3.31 පසුව 18 3.30 බෑන එල්කේස් 10 වාර්තා කරන කාල පරිච්ඡේදයෙන් පසුදීම් ප්‍රමිතිය. මොකෝ ඒක කරද්දී ගලපන සිදුවීම් 6ක් සහ නොගලපන සිදුවීම් 6ක් තියෙනවා. 6 6 ඒක පාඩම් කරගන්න තාම දේශීය ප්‍රමිතියක්. හරි බැටි වෙලා යන්නේ. පැය විනාඩි 15ක්වත් යන්නේ නැහැ ප්‍රමිතිය කතා කරලා අවසන් කරන්න. හරි. 18 3.30 අවසන් වර්ෂයේ දා සමාගමේ මූල්‍ය ප්‍රකාශන වල ඉහත කුමන සිදුවීම් ගලපන සිද්ධීන් ලෙස ඉරිගහන්. ගලපන සිද්ධීන් ලෙස සලකනවද? එතකොට ගාන හදන්නේ 2018 3.30 අවසන් වර්ෂේ. 2018 3.30කින් අවසන් වර්ෂේ නම් අපි පටන් ගන්නේ 2017 4.1 හරි. ඊට පස්සේ අධ්‍යක්ෂවරු මූල්‍ය ප්‍රකාශන උන්මත කරන්නේ 2018 5.15 හරි. ඒතර මෙන්න මේ කාලච්ඡේදය නේද වාර්තා කරන කාල පරිච්ඡේදයෙන් පසු කාලය කියලා අපි කතා කරන්නේ. හරි බලමු. පිරිවැය 1000ක් වූ ගොඩනැගිල්ලක් 18 4.10 වාර්තා කරන කාල පරිච්ඡේදයෙන් පස්සේ ගින්නේ විනාශ වෙනවා. ඔයා දන්නවා දීපල පිරියත උපකරණ හානි, ගිනි හානි වාර්තා කරන කාල පරිච්ඡේදයෙන් පස්සේ අපි ගලපන්නේ නැහැ. ප්‍රමිතිය පැහැදිලිවම කියනවා. ඒක එන්නේ නැහැ. ඒක එන්නේ නැහැ. ගලපන්නේ විතරනේ යන්නේ. 2. B. ලක්ෂ 5ක් ගෙවී තිබිය යුතු ණය ගැතියෙකු 18 5.5 මුන්නතර 18 5.5 මේ වගේ දවසක මැද දවසක අවුලක් නැහැ. 18 4.5 දින සිදු කරන ලද භාණ්ඩ විකිණීමක් නිසා අනේ ඉරිගාන්න පුතේ 4.5 විකුණපු එකක් ණයගැති ශේෂය. දැන් 18 4.5 කියන දැන් අපි මේ ප්‍රමිතියේ ගලපන්නේ වාර්තා කරන කාල පරිච්ඡේදයේ අවසාන දිනට හිටපු සාක්ෂි සපයන සිදුවීමක් තමයි මොනවා හරි ප්‍රශ්නයක් වෙලා ගැලපීමක් කරන වාර්තා කරන කාල පරිච්ඡේදයේ අවසාන දින සාක්ෂි සපයන සිදුවීමක් වුණොත් තමයි අපි මේ කාල පරිච්ඡේදයේ සිදුවන සිදුවීම් ගලපන්නේ. 18 4.15 කියන්නේ මෙන්න 4.5 කියන්නේ මේ වගේ දවසක ණයට විකුණපු එක්කෙනෙක් බුණුවත් වීම මේ අවුරුද්ද මේ කාලච්ඡේදේ වාර්තා කරන කාල පරිච්ඡේදය අවසානයේ හිටියේ නෑනේ ණය ගතිය. ඒතර ඒක ඉන්නේ නෑ. ඔයාව නොමග යවන්න තමයි ඕක දීලා තියෙන්නේ. ඕක ඉන්නේ නෑ. ඕක ඉන්නේ නෑ. ඒතර ඒක ඉන්නේ නෑ. C 18 3.31 දින ආනයනය කරන ලද මෝටර රථ සඳහා ගෙවිය යුතු ලක්ෂ 4ක බදු වැස්තමේන්තුව ඉතර වහතේ 3.31 තමයි ආනයනය කරන්නේ. ශ්‍රී ලංකා රේඛු විසින් 5.10 සමාගමට දැනුම් දෙනවා.
ඒක ගලපනවා. ඒක ගලපනවා 5යි 10යි දැනුම් දෙන්න. ඒක ගලපනවා. ඒතර උත්තරේ එන්න ඕනේ C. උත්තරේ C. ඒතර C කියන උත්තරේ එන්නේ තුන්වෙනි එක. තුන්වෙනි එක. හරි. ඊට පස්සේ 23 වෙනි ප්‍රශ්නෙට එන්න. 23 වෙනි ප්‍රශ්නේ හොඳ ප්‍රශ්නයක්. අපි මේ දවස්වල අපි අනුපාත කතා කරගෙන යන නිසා බලන්න 2018 3.31 දින අවසන් වර්ෂය සඳහා සීමිත සමන් පොදු සමාගමට පහත තොරතුරු අදාළ වේ. රුපියල් දහස් වලින් විකුණුම් තියෙනවා සියලුම විකුණුම් ණය පදනමට වන්නේ තල්ලාභයේ තියෙනවා සාමාන්‍ය තොගයේ තියෙනවා 18 3.30 අවසන් වර්ෂය සඳහා ණය එකතු කිරීමේ කාලය දින 45 ඉරිගන්න ණය එකතු කිරීමේ කාලය දැන් අපි දන්නවා ණය එකතු කිරීමේ කාලය හොයන්නේ දින 300 මේක නේ 60යි කියලා දීලා තියෙන. ඒකම තියෙනවා දින 300 එක පිළිගන්න. 360 බෙදීම ණයගති පිරිවැටුම් අනුපාතයෙන් බෙදුවාම ණය එන උත්තරේ තමයි 45 තියෙන්නේ. අපෙන් අහනවා 18 3.30 අවසන් වර්ෂයේ නම් මේ සමාගමේ තොග රැඳවුම් කාලය. තොග රැඳවුම් කාලය හොයන්නේ කොහොමද? ඒක හොයන්නේ දින 360 තමයි ගන්න වෙන්නේ. 360 බෙදීම තොග පිරිවැටුම් අනුපාතය. කියන්නේ තොග පිරිවැටුම් අනුපාතය අපිට හොයන්න ඕනේ. සාමාන්‍ය ණයගැතියෝ එන්නේ සාමාන්‍ය ණයගැතියෝ කතා කරන්න පුතේ මේ ණයගැති පිරිවැටුම් අනුපාතයෙන් ණයට විකුණුම් බෙදීම සාමාන්‍ය ණයගැතියෝ කියන කතාව එන්නේ නේද? ණයට විකුණුම් නම් තියෙනවා. සාමාන්‍ය ණයගැතියෝ හොයාගන්න ණයගැති පිරිවැටුම් අනුපාතය හොයාගන්න වෙනවා. ණයගැති පිරිවැටුම් අනුපාතය හොයන්න ණයගැති කිරීමේ කාලය ළඟට යන්න වෙනවා. ඒත් පොඩි කතන්දර කිහිපයක් දිනන වටේ ගිහිල්ලා එන්න. නමුත් මේක හොඳ කෑල්ලක්. අපි මේක හදමු. හරි. මේක හොඳ. මේක හදමු. right. අපි ඉස්සෙල්ලාම තොග රැඳවුම් කාලයෙන් පටන් ගමු. තොග රැඳවුම් කාලය හොයාගන්න නම් දැන් අපි ඉස්සෙල්ලා එතනින් පටන් ගමුකෝ තොග රැඳවුම් කාලේ. තොග රැඳවුම් කාලය හොයන්න නම් මම මෙතනින් පටන් ගන්නවා. හරි. එතනින් පටන් ගන්නවා. මම ලියනවා තොග රැඳවුම් කාලයේ සූත්‍රය. ඉස්සෙල්ලා ඒකේ මිලිය පටන් ගමුකෝ. තොග රැඳවුම් කාලය. ඒ කියන්නේ දින 360 බෙදනවා තොග පිරිවැටුම් අනුපාතේ. තොග පිරිවැටුම් අනුපාතය. හරි. දැන් ගාන කියනවනේ තොග ණයගත කිරීමේ තොග රැඳවුම් කාලය. ණයගත පිරිවැටුම් අනුපාතය තියෙනවා. ණයගත කිරීමේ කාලය දින 45යි දින 360යි. තොග රැඳවුම් කාලය දින 360 බෙදීම තොග හරි දැන් අපි දැන් මෙතන හරි ඒකෙන් පටන් තොග පිරිවැටුම් අනුපාතය හොයාගන්න එපා. තොග පිරිවැටුම් අනුපාතය හොයන්නේ විකුණුම් පිරිවැය බෙදීම සාමාන්‍ය තොගයනේ. අපි ඒක දීලා තියෙනවානේ. අපි ලියනවා මෙහෙම තොග පිරිවැටුම් අනුපාතය. තොග පිරිවැටුම් අනුපාතය සමානයි විකුණුම් පිරිවැය. විකුණුම් පිරිවැය බෙදනවා සාමාන්‍ය තොගය. සාමාන්‍ය තොගය. දැන් ගානේ විකුණුම් පිරිවැය පුතේ විකුණුම් 2400යි විකුණුම් 2400න් විකුණුම් පිරිවැය අඩු වුණාන්නේ දල්ලාභයෙන්. එහෙනම් ඔයාට 2400න් විකුණුම් පිරිවැය කීයක් අඩු වුණාම දල්ලාභය 2400කින්. කියන්නේ විකුණුම් පිරිවැය 1000යිනේ පුතේනේ. විකුණුම් පිරිවැය 1000යි. දහස් වලින් හදන්නේ. පිළිමුට රුපියල් 1000 කියලා. හරි. එතකොට 1000යි විකුණුම් පිරිවැය 1000යි. සාමාන්‍ය තොගය ඔයාලට දීලා තියෙනවා 200යි කියලා. එහෙනම් තොග පිරිවැටුම් අනුපාතය පුතේ මෙතන වාර එන්නේ. වාර 5යිනේ. වාර 5යිනේ. තොග පිරිවැටුම් අනුපාතය වාර 5යි. හරි. එතකොට තොග පිරිවැටුම් අනුපාතයේ වාර 5යි නම් දින 360 බෙදනවා. තොග පිරිවැටුම් අනුපාතයේ වාර 5න් 360 පහ 5න් බෙදුවාම ඔයාලට තොග රැඳවුම් කාලයේ දින එනවා පුතේ. 360 පහ 5 360 5න් බෙදුවාම දින 72. එතකොට එයාට තොග රැඳවුම් කාලයේ දින 72යි. ඒක හරි. අපි එහා පැත්තේ යනවා සාමාන්‍ය ණය ගැතිය හොයන්න නම් සාමාන්‍ය ණය ගැතිය එන්නේ තොග පිරිවැටුම් අනුපාතය. හරි. ණයගති පිරිවැටුම් අනුපාතය. එළිනවා ණයගති පිරිවැටුම් අනුපාතය. ණයගති පිරිවැටුම් අනුපාතය සමානයි ණයට විකුණුම් බෙදනවා සාමාන්‍ය ණයගැතියෝ නැත්නම් සාමාන්‍ය වෙළඳ ලැබිය යුතු දේ. ඔය ගානේ ණයගැති පිරිවැටුම් අනුපාතය
දීලා නැහැ. ණය එකතු කිරීමේ කාලය දින 45යි කියලා දීලා තියෙනවා. ගානේ සියලු විකුණුම් ණයට කියලා තියෙනවා. එච්චරයි හොයාගන්න පුළුවන් 2400 විතර. මේ ණයගැති පිරිවැටුම් අනුපාතය හොයන්න පුළුවන්. අපි උතන දීලා තියෙන ණය එකතු කිරීමේ කාලය අපිට පාවිච්චි කරලා. ණය එකතු කිරීමේ කාලය අපිට ගන්න පුළුවන් නේද පුතේ? අර දින 360 බෙදීම මෙන්න මේ ණයගැති පිරිවැටුම් අනුපාතය දාලා ණයගැති පිරිවැටුම් අනුපාතය දාලා අපිට ගන්න පුළුවන්. ගානේ ණය එකතු කිරීමේ කාලය දින දීලා තියෙන උතන 45යි කියලා. ඒ 45 ණය එකතු කිරීමේ කාලය දින 45 දීලා. ඒ 45 සමානයි දින 360 බෙදීම ණයගැති පිරිවැටුම් අනුපාතය මම x කියලා ගන්නම්. හරි. කතර ගුණිතය දාන්න මෙතන එකයි. 45යි x සමානයි 360. එන x කියන්නේ ණයගැති පිරිවැටුම් අනුපාතය x සමානයි 345න් බෙදන්න. 345න් බෙදුවා. ඔයාට එනවා 8ක් කියලා එනවා. ඒ කියන්නේ ණයගැති පිරිවැටුම් අනුපාතයේ වාර කීයද? වාර 8යි. වාර 8යි. එන්න මේක. එහෙනම් සාමාන්‍ය ණයගැතිව මම y කියලා දාන්නම්. එහෙනම් අපි ආයි කතර ගුණිත දැම්මොත් 8යි y සමානයි 1700යි. y කියන්නේ 2400ක් බෙදුවාම 300යි. එහෙනම් සාමාන්‍ය ණයගැතිව කීයද? 300. ඒතර ඔයාට එන උත්තරේ තොගරඳුම් කාලය දින 72යි. දින 72යි සාමාන්‍ය ණයගැතිව 300යි කියන්නේ ලක්ෂ 3යි. ලක්ෂ 3යි. ලක්ෂ. ඔන්න 23 වෙනි ප්‍රශ්න. හොඳ ප්‍රශ්නයක්. ඒක. ඊට පස්සේ 24 වෙනි එකට එන්න පුතේ. 24 සමාගමක ගිණුම් කරන අනුපාත සම්බන්ධයෙන් පහත කුමන ප්‍රකාශ අසත්‍ය වේද? අන්න පුතේ අනුපාත. මම අර හැමදාම කියනා වගේ අනුපාත වලින් පුතේ ප්‍රශ්න දෙකක් හෝ තුනක් අනිවාර්යෙන් වෙනවා. ඒක අනිවාර්යෙන් වෙනවා. හරි ප්‍රශ්න දෙකක් හෝ තුනක් අනිවාර්යෙන් වෙනවා. මේ දෙවෙනි ප්‍රශ්නය කතා කරන අනුපාතවල සමාගම ගිණුම් කරන අනුපාත සම්බන්ධයෙන් කාන්ත කුමන ප්‍රකාශය අසත්‍ය වේද? ඉරි ගන්න අසත්‍ය ගන්නේ නිවැරදි එක නෙවෙයි. පහත එක් එක් අවස්ථාවට බලපාන අනෙකුත් සාධක ස්ථාවරව පවතී යැයි උපකල්පනය කරන්න. right. ඔයාල බෝඩ් එක මකන්නම් මොකද බෝඩ් එක පාවිච්චි කරන්න තෝනි වෙයි සමහර ඒවට ගැලපීම් කරන්න. බලන්න මොකක්ද තියෙන්නේ? ප්‍රවර්තන වර්ෂයේ ආදායම් බදු අනුපාතයේ වැඩිවීමක් වැඩිවීමක් පොලි ආවරණ අනුපාතයට බලපෑමක් ඇති නොකෙරේ. ඔයා දන්නවා පොලි ආවරණ අනුපාතය හොයන සූත්‍රය මොකද්ද? බදු පෙර සුද්ධ ලාභය දන්න ණය පොලේ බෙදීම් පොලේ. බදු පෙර සුද්ධ ලාභයනේ ගන්න. ඒතර ආදායම් බදු වැඩිවීමක් හෝ අඩුවීමක් බදු පෙර සුද්ධ ලාභය ගද්දී අපිට අදාළ වෙන්නේ නැහැ. ඒතර ඒක බලපෑමක් ඇති නොකරේ කියලා අහන්නේ. ඒක සත්‍යයි. අපි අහන අසත්‍ය ඒවා සත්‍යයි. ඒක ගන්න බෑ. අසත්‍යවනේ යන්නේ. සත්‍යව නෙමෙයි. දෙක පසුගිය වසරට සාපේක්ෂව ණයගැති පිරිවැටුම් අනුපාතයේ වැඩිවීමක්. ණයගැතියෝ ණයට විකුණුම් වාර ගන්න වැඩිවීමක්. මගින් ප්‍රවර්තන වර්ෂයේ තුලදී ඵලදායී ණය එකතු කිරීමේ උපක්‍රමයක් අනුගමනය කළ බව පෙන්눔 කරේ. මොකද ණයගැති පිරිවැටුම් අනුපාතයේ හොයන සූත්‍රය? ණයගැති පිරිවැටුම් අනුපාතයේ හොයන සූත්‍රය තමයි ණයට විකුණුම් බෙදනවා සාමාන්‍ය ණයගැතියෝ. හරිද? දැන් කියන්නේ අපිට මේන උත්තරේ ගිය අවුරුද්දට වඩා වැඩි කියලා කියන්නේ. එහෙම වැඩි වෙන්න පුළුවන් කාරණාව තමයි එකක් පුතේ මේ සාමාන්‍ය ණයගැතියෝ ස්ථාවරව තියෙදි ගන්න උඩ කියනවනේ. එක් එක් අවස්ථාවල බලපාන අනිකුත් සාධක ස්ථාවරව පවතිය උපකල්පනය කරන්න. මේක ස්ථාවරව තියෙද්දි ණයට විකුණුම් වැඩි වුණොත් අන්න මේක වැඩි වෙනවා. හරි. එහෙම නැත්නම් ණයට විකුණුම් ස්ථාවරව තියෙද්දි සාමාන්‍ය ණයගැතියෝ මොකද වෙන්නේ? අඩු වුණා නම් අන්න ණයගැති පිරිවැටුම් අනුපාතය වැඩි වෙනවා. එතකොට මේ ගානේ පසුගිය වසරට සාපේක්ෂව ණයගැති පිරිවැටුම් අනුපාතයේ වැඩිවීමක් මගින් ප්‍රවර්තන වර්ෂය තුලදී ඵලදායී ණය එකතු කිරීමේ උපක්‍රමයක් අනුගමනය. දැන් ණයගැතියන්ගෙන් ණය එකතු කරගත්තා නම් ආරම්භක ණයගැතියෝ සහ අවසාන ණයගැතියෝ ගැන කතා කරමු. ණයගැතියෝ ප්‍රමාණය අඩු වෙනවා කියලා කියන්නේ සාමාන්‍ය ණයගැතියොත් අඩු වෙනවා කියන එක.
එහෙනම් මෙතන අඩු වුණොත් ණයට විකුණුම් වැඩි වෙනවා. ණයට විකුණුම් ස්ථාවරදී සාමාන්‍ය ණයගැති අඩු වුණා කියලා කියන්නේ ණයගැති පිරිවැටුම් අනුපාතයේ වැඩිවීමක් වෙනවා. එහෙම නේද? ඔව්. ඒ නිසා ඒ දෙවනි උත්තරේ හරි. දෙවනි උත්තරේ හරි. 3. පසුගිය වසරට සාපේක්ෂව තොග රැඳවුම් කාලයේ වැඩිවීමක්. තොගේ ගබඩාවේ රැඳෙන කාලයේ වැඩිවීමක් මගින් ප්‍රවර්තන වර්ෂය තුලදී මේ අවුරුද්දේ ඵලදායී තොග කළමනාකරණ ප්‍රතිපත්තියක් අනුගමනය කළ බව පෙන්눔 කෙරේ. තොග රැඳවුම් කාලයේ සූත්‍රය මොකක්ද? දින 365 බෙදීම තොග පිරිවැටුම් අනුපාතය. එතකොට මෙහෙම එන්නේ. දින 365 හෝ 60 හොඳයි. තොග පිරිවැටුම් අනුපාත. මේකේ ගාන මොකක්ද කියන්නේ? පසුගිය වස් තොග රැඳුම් කාලේ වැඩිවීම. මේක වැඩි වෙන්න නම් එක හේතුවක් තමයි මේ දින නම් ස්ථාවරව තියෙනවානේ මේක වෙනස් වෙන්නේ නැහැ. මේක වැඩි වෙන්න හේතුව තමයි තොග පිරිවැටුම් අනුපාතය අඩු වෙන්න ඕන. දින ගාන වැඩි වෙන්න විදිහක් නැහැනේ. තොග පිරිවැටුම් අනුපාතය හොයන්නේ විකුණුම් පිරිවැය බෙදනවනේ සාමාන්‍ය තොගෙන්. නේද? ඒතර තොග පිරිවැටුම් අනුපාතය අඩු වෙන්න හේතුවක් තමයි සාමාන්‍ය තොගේ ස්ථාවරව තියෙද්දී විකුණුම් පිරිවැය විකුණන භාණ්ඩ ප්‍රමාණය අඩු වෙන්න ඕන. නැත්නම් විකුණුම් පිරිවැය ස්ථාවරව තියෙද්දී සාමාන්‍ය තොගේ මොකද වෙන්න ඕන? වැඩි වෙන්නේ. දැන් විකුණුම් පිරිවැය ස්ථාවරව තියෙද්දී සාමාන්‍ය තොගේ නම් ස්නේහම් වෙන්නේ නැහැ. ඉතින් සාමාන්‍ය විකුණුම් පිරිවැය අඩු වෙන එක තමයි ඉන්නේ සාමාන්‍ය තොගේ ස්ථාවරව තියෙද්දී. විකුණුම් පිරිවැය අඩු වෙන එක විකුණුම් පිරිවැය කියන්නේ විකුණන භාණ්ඩ තොගේ අඩුයි කියන එකට කියන්නේ. දැන් පසුගිය වර්ෂ සාපේක්ෂව තොග රැඳුම් කාලයේ වැඩිවීමක් මේක වැඩි වෙන්න නම් ප්‍රවර්තන වර්ෂය තුළදී ඵලදායී තොග කළමනාකරණ ප්‍රතිපත්තිය අනුගමනය. ඵලදායී තොග කළමනාකරණ ප්‍රතිපත්තියක් කියලා කියන්නේ ඉතින් නැත්නම් භාණ්ඩ තොග විකිණලා නැහැ. තොග කළමනාකරණ ප්‍රතිපත්තිය නේ කවුරුවත් කැමති නැහැ නේ පුතේ ගබඩාවේ භාණ්ඩ තොග තියාගන්න. තුනන්නේ කැමති වෙන්නේ නේද? ඒ නිසා ඔය ඒක අසත්‍යයි. තුන්වෙනි කළමනාකරණ ප්‍රතිපත්තියක් කියන කතාව නෙමෙයි ඒකින් අදහස් වෙන්නේ විකුණලා නැහැ, විකිණලා නැහැ. හරි? ඒතර ඔය තුන්වෙනි එක අසත්‍යයි. අන්න ඒක තමයි උත්තරේට එන්නේ. ඒක තමයි උත්තරේ. ඒක තමයි උත්තරේ. අසත්‍ය එක. 25. 25 බලන්න. 25 වෙනි එකේ කියනවා කළමනාකරණ ගිණුම්කරණය සම්බන්ධයෙන් පහත කුමන ප්‍රකාශ නිවැරදි වේද? ඉරිගාන කළමනාකරණ ගිණුම්කරණය සම්බන්ධයෙන් නිවැරදි එක. මූල්‍ය ගිණුම්කරණය සහ කළමනාකරණ ගිණුම්කරණය දන්නවා. ඒ කළමනාකරණයේ අභිමතයේ පරිදි සිදු කරනු ලබයි. ඒක හරි. කළමනාකරුවන්ගේ අභිමතයේ පරිදි. එහි සියලු ඇල්මැති පාර්ශවයන්ගේ අවශ්‍යතා ගැන අවධානය යොමු කරයි කියලා තියෙන්නේ. එහෙම හැමෝගෙම නෙමෙයි අභ්‍යන්තර පාර්ශවය විතරයි. ඒ අනාගත කටයුතු සැලසුම් කිරීමට භාවිතා කරයි කළමනාකරණ ගිණුම්කරණයේ අනාගතය ගැන තමයි බලන්නේ හරි. අවසානයේ පොදුවේ පිළිගත් ගිණුම්කරණ මූලධර්ම මත පිහිටා ඒක වැරදි. ඒ මූල්‍ය ගිණුම්කරණය කළමනාකරණය එහෙම වෙන්නේ නැහැ. උත්තරේ A හා C උත්තරේ 2. උත්තරේ 2. 26. 26 වෙනි එක බලන්න. සමාගමක් භාණ්ඩයන් නිෂ්පාදනය කිරීම සඳහා සුවිශේෂී අමුද්‍රව්‍යයක් භාවිතා කරයි. එහි යලියනොම් ප්‍රමාණය එකකට 8000යි. යලියනොම් ප්‍රමාණය කියන්නේ EOQ. EOQ 8000යි. ඒකක 8000යි. EOQ එකක 8000. හරි. අමුද්‍රව්‍ය භාවිතය සහ පොරොත්තු කාලයේ පහත පරිදි වේ. දිනක භාවිතයේ එකක 200යි 100යි පරිමාවම. පොරොත්තු කාලයේ සති 5යි 3. සමාගම සතියේ දින 7ම වැඩ කරනු ලබයි. ඉරිගාන 7ම වැඩ කරනවා. සමාගම විසින් පවත්වා ගන්න ලබන අවම සහ උපරිම තොග මට්ටම. දැන් දිනක භාවිතයනේ දීලා තියෙන්නේ. පෙර දින පොරොත්තු කාලය දින නෙමෙයි සති. එහෙනම් අපි උඩ හදා ගන්න ඕනි සති දින 7ම වැඩ කරනවා. අවම සහ උපරිම තොග මට්ටම අපි වෙනස් සති වලට තමයි හරව ගන්න ඕනේ. දවසක උපරිම පරිභෝජනය ඒකක 200යි නම් සතියට උපරිම පරිභෝජනය කියන එක අපිට හොයාගන්න පුළුවන්. මලින උපරිම සහ අවම ගැන කතා කරද්දී පරිභෝජනය ඒකක සතියකට හරි උපරිම එක දිනකට 200යි නම් ඒ වගේ හතක් කියන්නේ 1400යි
අවමය 100යි කියන දවසකට ඒ වගේ සතියකට 700ක් අවමය භාවිතා කරන්න ඕනේ. එක දවසකට 100 නම් සතියට 700ක් එපේ. පොරොත්තුගාලයේ සති උපරිමයේ 5යි එන ඇනෝම් කළ දවස් 5ක් යනවා. අවමය සති 3කින් එනවා බට් ටික. අපෙන් අහන්නේ අවම තොග මට්ටම. අවම තොග මට්ටම. අවම තොග මට්ටම හොයන සූත්‍රය යලි ඇනෝම් මට්ටම එන සාමාන්‍ය පරිභෝජනය ගුණ කිරීම සාමාන්‍ය ඇනෝම් කාලය. ගානි යලි ඇනෝම් මට්ටම හොයන්න උපරිම පරිභෝජනය ගුණ කරන ඕන උපරිම ඇනෝම් කාලය. 1405න් වැඩි කරන් ඔයාට එනවා 7000ක් කියන. යලි ඇනෝම් මට්ටම. සාමාන්‍ය පරිභෝජනය කියන්නේ උපරිමය අවමය එකතු කරලා දෙකෙන් බෙදෙනවා 2100 දෙකෙන් බෙදුවාම 1050. සාමාන්‍ය ඇනෝම් කාලය 5 3 8යි 8 දෙකෙන් බෙදුවාම 4යි. ඒක 7000න් අඩු කරන්න ඕනේ 3150 නේද? ඒක 7000න් sorry 4000 sorry 4න් මිලියන් 4200 sorry 4200. දැන් 7000න් 4200ක් ගියාම ඔයාට එන්නේ පුතේ ඒක 2800යි අවමුතක මට්ටම ඒක 2800. ඉතින් 2800 දින උත්තර දෙකක් තියෙනවා අපි බලමු. ඊට පස්සේ යනවා උපරිම තොග මට්ටම. මේ හරියට ගන්න. හරි මේ පැත්තෙන් හදනවා. හරි. උපරිම තොග මට්ටම මේ හරියට ලියන්නනේ. හරි. අලිනවා උපරිම තොග මට්ටම. උපරිම තොග මට්ටම සමානයි යලි ඇනෝම් මට්ටම අපි හෙව්වා. ධන යලි ඇනෝම් ප්‍රමාණය හරි. අවම පරිභෝජනය ගුණ කිරීම සතියකට අවම ඇනෝම් කාලය සතියකට. සති කීය. යලි ඇනෝම් මට්ටම අපි හෙව්වනේ පුතේ 7000යි කියලා. ගානේ යලි ඇනෝම් ප්‍රමාණය දීලා තිනවා 8000යි කියලා. සතියක අවම පරිභෝජනය 700යි. අවම ඇනෝම් කාලය සති 3යි. ඒතර 8000න් 7000 15000යි අඩු කරනවා 2100ක්. හැදෙනවා පුතේ 12900 කියලා ඒකක. 12900යි ඒකක. ඒතර උත්තරේ අවම තොග මට්ටම ඒකක 2600යි උපරිම තොග මට්ටම ඒකක 12900යි. 12900. උත්තරේ 2 26ට 2 උත්තරේ 26ට 2. ඊට පස්සේ ඉන්න 27 වෙනි එක.